හරි ඉතින් අද අපි reinforcement learning කියන ටොපික් එකේ ඊටු ටික තමයි අද අපි කතා කරන්න යන්නේ. දැන් මේ වෙද්දි මම ඔයාලගේ YouTube playlist එකට අපි මෙච්චර කරපු ඔක්කොම වීඩියෝස් ටික අප්ලෝඩ් කරලා තියෙනවා. එතකොට ඔයාලට මුලින් ඉඳන්ම වීඩියෝස් ටික එතන බලන්න පුළුවන්. සහ reinforcement learning වල අපි කරපු මේවා දෙකත් අපි අප්ලෝඩ් කරලා තියෙන. ඉතින් ඕන කෙනෙකුට අපව පාරක් මුලින් ඉඳන්ම හැමදේම බලන්න පුළුවන්. right? ඉතින් අපි දැන් මේ දවස් දෙකේ අපි reinforcement learning ගැන in detail explanation එකක් කතා කළා reinforcement learning වලින් මොනවද කරන්නේ මොන වගේ වැඩද අපිට කරන්න පුළුවන් සහ අපි Q learning ගැන එහෙම බොහොම basic දේවල් ටික අපි කතා කළා. ඉතින් අදත් කතා කරන්න යන්නේ කොහොමද මේ reinforcement learning වල තියෙන මේ Q learning කියන algorithm එක use කරලා අපි කොහොමද මොකක් හරි එක real world application එකකට අපි ඒක use කරන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් ඒකට අදාළව තමයි අපි අපි අද implementation එක කරන්න යන්නේ. බලමු කොහොමද මේ reinforcement learning වලට අදාළ practical implementation එක අපි කරන්න කියලා. right? ඉතින් මම මේකට බොහොම සරල example එකක් ගන්නවා. අපි අතරම මම මේකට අදාළව ඔයාලට materials ටිකක් දීලා තියෙනවා මතකද folder එකේ. ඒකේ මම අලුතෙන් දේවල් ටිකුත් අප්ලෝඩ් කරලා තියෙනවා. පොඩ්ඩක් ඒකත් ඕපන් කරන්න. මම ඕපන් කරගන්නම් අර අපේ note එක. මම ඊට පස්සේ පොඩි explanation එකක් ඔයාලට කරන්නම් මේ Q learning කියන algorithm එක කොහොමද use කරන්නේ. අද අපි කරන්න යන application එක මොකක්ද කියන එකත් අපි පොඩ්ඩක් කතා කරලා ඉමු. right? ඉතින් අපි කරන්න යන application එක ටිකක් ඇඩ්වාන්ස් එක තමයි මෙන්න මේ අපි අතරම කරන්න යන එක තමයි මෙන්න මේ frozen lake කියන problem එක. right? ඔය frozen lake කියන problem එක තමයි අපි අතරම කතා කරන්න යන්නේ. හැබැයි මේ frozen lake problem එක පොඩ්ඩක් අපි කතා කරන්න කලින් මම ඊට කලින් පොඩි ඊට වඩා ටිකක් සරල එකක් කරලා ඉන්නම්. එතකොට ඔයාලට මේක තේරුම් ගන්න ලේසි වෙයි මම හිතන විදිහට. ඉතින් මට පොඩ්ඩක් වෙලා දෙන්න අපි last week එකේ කරපු දේවල් ටික පොඩ්ඩක් බලලා ඉමු. ඔව් අපි frozen lake problem එක ගැනත් last week එකේ කතා කරලා තියෙනවා බොහොම කියන අර අපි මොකද implement කරලා නැහැ. හැබැයි යම් තාක් දුරට ඒක ගැන අපි explanation එක කරලා තියෙනවා. හැබැයි මම එතනින් මේක අද පටන් ගන්න යන්නේ නැහැ. මොකද මම හිතනවා ඔයාලට reinforcement learning වල තියෙන Q learning කියන algorithm එක පොඩ්ඩක් ඊට වඩා lazy problem එකකට දාලා ඉස්සෙල්ලාම අපි කරලා බලමු. මම හිතනවා ඒක හොඳ වෙයි කියලා. ඒ කියන්නේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ frozen lake කියන problem එක තමයි කරන්න තියෙන්නේ. හැබැයි ඒක ඔය frozen lake කියන problem එක අපි කරන්න කලින් ඒක අපි කරමු. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අපි කරමු. හැබැයි ඊට කලින් පොඩ්ඩක් simple problem එකකට මම හිතනවා මේක අපි දාගෙන බැලුවොත් lazy වෙයි කියලා. මොකද මේක ටිකක් අර ඔය Q table එක ගැන එහෙම පොඩ්ඩක් explanation එක කරන්න ගියාම ටිකක් පාර සමහරට තේරෙන්නේ නැති. ඒක හින්දා මම හිතනවා ඊට වඩා lazy problem එකක් අරගෙන මම මේ Q learning algorithm එක ඒ වගේ ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න කොහොමද යූස් කරන්න කියලා ඉස්සල්ලා බලලා ඊට පස්සේ අපි බලමු කොහොමද ඒක මේ ටිකක් ඇඩ්වාන්ස් ඔය frozen lake වගේ ප්‍රොබ්ලම් එකකට කොහොමද ඇප්ලයි කරන්න කියලා පොඩ්ඩක් බලමු. ඉතින් අපි සරල එකකට පොඩ්ඩක් ඉස්සල්ලා මේක ඇප්ලයි කරලා එන්න. right? හරි. හරි මෙන්න මේ ප්‍රොබ්ලම් එක ඉස්සෙල්ලා අපි ගමු. frozen lake පස්සේ කතා කරමු. මේ ප්‍රොබ්ලම් එක ඉස්සෙල්ලාම ගමු. right? හිතන්න මෙන්න මේ වගේ පොඩි බිල්ඩින් එකක් තියෙනවා කියලා හිතන්න. right? අපි දැන් මෙන්න මේ ප්‍රොබ්ලම් එකට ටිකක් lazy ප්‍රොබ්ලම් එකක් තියෙනවා. මේකට අපි Q learning දාලා මේ වැඩේ solve කරන්න තමයි යන්නේ. right? දැන් බලමු මෙන්න මේ වගේ බොහොම සරල environment එකක් තියෙනවා කියලා හිතන්න. මේ environment එකේ මොනවද තියෙන්නේ? මේකේ තියෙනවා මෙන්න මේ වගේ
බිල්ඩින් එකක් ඔය බිල්ඩින් එකෙන් උඩින් බැලුවාම පේන විදිය තමයි අර උඩින් බැලුවාම පේන කාමර ටික වගේ තමයි මෙන්න මෙතන මේ පෙන්ලා තියෙන්නේ right අර උඩින් බැලුවාම පේන කාමර ටික තමයි මෙතන පෙන්ලා තියෙන්නේ right ඉතින් මෙතන හිතන්න කාමර හතරක් නැත්නම් කාමර පහක් තියෙනවා මොකද බිංදුව ඉඳන් යන්නේ එතන බිංදුව ඉඳන් යද්දි කාමර පහක් තියෙනවා බිංදුව 1 2 3 4 5 එතන කාමර පහක් තියෙනවා රූම්ස් පහක් තියෙනවා right ඔය උඩින් බැලුවාම ඔය බිල්ඩින් එක පේන විදිය right ඊට පස්සේ මේකේ එළිය නැත්නම් අපි කියනවා මේ බිල්ඩින් එකේ එළිය කියන එක පහ කියලා අපි රිප්‍රසන්ට් කරනවා. ඒ කියන්නේ ඒ පහ කියන්නේ කාමරයක් නෙමෙයි බිල්ඩින් එකෙන් එළිය. ඒ කියන්නේ මේ මේ සම්පූර්ණ ඒරියා එකම. ඒ කියන්නේ මෙන්න මේ ඒරියා එකම අපි පහ කියලා රිප්‍රසන්ට් කරනවා. ඒ කියන්නේ right මෙන්න මේ සම්පූර්ණ ඔය බිල්ඩින් එකෙන් එළිය. right මෙන්න මේ සම්පූර්ණ එළිය කෑල්ල අපි රිප්‍රසන්ට් කරනවා පහ කියලා. right තේරෙනවද? හරි. ඉතින් මේක එතකොට අපිට කියන්න පුළුවන් එහෙනම් මේකේ මේ යන්න පුළුවන් තැන් 6ක් තියෙනවා ඔක්කොම. right? යන්න පුළුවන් තැන් 6ක් තියෙනවා. දැන් මේ ප්‍රොබ්ලම් එක මම ගත්තොත් මේ ප්‍රොබ්ලම් එක බොහොම සරල ප්‍රොබ්ලම් එකක්. ඇත්තට මේ reinforcement learning use කරලා මේක solve කරන්න ඕනේ නෑ. right? ඒ තරම් මේක මේ complex problem එකක් නෙමෙයි. මේක reinforcement learning දාන්න ඕනේ නෑ. හැබැයි මේ වගේ සරල එකකට අපි දාලා බලමු. right? ඉතින් මොකද්ද මේක කරන්න තියෙන්නේ? මෙන්න මේ වගේ වැඩක්. කවුරු හරි මිනිස්සෙක් කියලා හිතන්නකෝ. right? කවුරු හරි මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයව මෙන්න මේ කාමරයක් මොකක් හරි මෙන්න මේ තියෙන කාමරයකට දැම්මහම මොකක් හරි කාමරයක්. right? මොකක් හරි කාමරයකට දාපුවාම එයාලා හැමදාම ටාස්ක් එකක් එයා කොහොම හරි මෙන්න මේකෙන් එළියට යන්න ඕනේ. right? මෙන්න මේ කාමරයෙන් කොහට හරි ගන්න. මොන කාමරයකට දැම්මත් ඒ කාමරේ ඉඳන් මෙන්න මේ 5 කියන එකට යන්න ඕනේ. 5 කියන්නේ එළිය. right? කොහෙන් දැම්මත් මේ 5 කියන තැනට යන්න ඕනේ. 3ට දැම්මත් right 5ට යන්න ඕනේ. right? ඒක මේ පැත්තෙන් යන්න පුළුවන්, මේ පැත්තෙන් යන්න පුළුවන්. යන්න ක්‍රම කිහිපයක් තියෙනවා. මොන කාමරේ හිටියත් මෙයා යන්න ඕනේ. right? දැන් ඔයා හිතන්න. ඔයාව නිකන් يعني ඔයා හිතන ඉතින් මේක මේ මහ ලොකු දෙයක්ද මේකට මේ AI use කරන්න ඕනේද? reinforcement learning use කරන්න ඕනේ තරම් ලොකු දෙයක් නෙමෙයිනේ මේක ඇයි ඒ? ඉතින් ඔය මනුස්සයට පුළුවන් පොඩ්ඩක් මේ කාමර වලට ඇතුළට ගිහිල්ලා ආවිල්ලා මේක එළියට යන්නේ කොහෙන්ද කියලා බලන්න. right? reinforcement learning ඕනේ වෙන්නේ නැහැ නේ මෙතන. දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි හිතමු මේ මනුස්සයා අපි මේ මෙන්න මේ කාමරේට නැත්තම් කාමරේට නේ මෙන්න මේ බිල්ඩින් එක ඇතුළට අපි එක්කන් යනවා S2 බැඳලා. right? මේ මනුස්සයව අපි S2 බැඳලා මේ රූම් එකක් ඇතුළට එක්කන් එනවා කියලා හිතමුකෝ. right? රූම් එක ඇතුළට එනවා S2 බැඳලා මේක එක්කන් එනවා ඇතුළට. එතකොට මෙයාට මේක කාමරයක් විදිහට පේන්නේ. ඒ කියන්නේ එයා දන්නේ නැහැ මේ බිල්ඩින් එකට කලින් ඇවිල්ලා නැහැ. මීට කලින් කවදාවත් මේ බිල්ඩින් එකට මෙයා ඇවිල්ලා නැහැ. right? අන්න එහෙම කෙනෙක්ට right? එහෙම කෙනෙක් කොහොමද මෙන්න මේකෙන් එළියට යන්නේ කියන එක හොයාගන්නේ. right? එතකොට අන්න ඒක පොඩ්ඩක් අලුත් දෙයක්. මොකද හිතන්න ඔයා කවදාවත් දන්නේ නැති බිල්ඩින් එකකට මම ඔයාව S2 බැඳලා ගෙනහිලා දාලා මම ඔයාලට කියනවා හරි දැන් එළියට යන්න කියලා. එතකොට ඒක ඇත්තටම නේද? අර මොකද දන්න තැනක් නම් ඔයා දන්නවා යන විදිහ. හැබැයි නොදන්න තැනකදී යන විදිහ ටිකක් අමාරුයි. right? ඉතින් අපි කරන්න යන්නේ මෙන්න මේ ප්‍රොබ්ලම් එක. බොහොම සරල ප්‍රොබ්ලම් එකක්. right? මේ වගේ දන්නේ නැති එන්වයරන්මන්ට් එකකින් නම් කොහොමද එළියට යන්නේ කියලා හොයාගන්න අපි Q learning algorithm එක. reinforcement learning වල තියෙන algorithm එකක් තමයි Q learning කියන algorithm එක. දැන් මම assume කරනවා right? මම assume කරනවා දැන් ඔයාලට මේ දැන් අපි මේවා කතා කරලා තියෙන්නේ. right? එතකොට දැන් මම හිතනවා මම මේ වීඩියෝස් ටිකක් දැම්මේ ඔයාලට මේක බලන්න කියලා. right? එතකොට මම හිතනවා මෙන්න මේවා බලලා ඇති කියලා මේ කලින් දෙක බලලා ඇති කියලා හිතනවා. එතකොට ඔයාලට මේ environment එකක් කියන්නේ මොකද්ද? states කියන්නේ මොනවද? actions කියන්නේ මොනවද? ඔය හැම දෙයක්ම ඔයාලට දැන් මතක තියෙන්න ඕන. right? ඔළුවේ තියෙන්න ඕන. right? හරි. ඉතින් ඒකත් තියාගෙන අපි යමු මෙන්න මේ problem එකට බොහොම සරල problem එකක්. එතකොට මේකේ task එක වෙන්නේ අපි Q learning algorithm එක use කරන්නේ. Q learning කියන්නේ reinforcement learning වල තියෙන එක algorithm එකක්. තව algorithms ගොඩක් තියෙනවා. Q learning කියන්නේ එකක්. right? ඉතින් මේ Q learning කියන එක අපි use කරලා අපි බලමු මේ කොහොමද මේක අපි solve කරන්නේ කියලා මේ reinforcement learning use කරලා Q learning use කරලා right
කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඉන්න ඒජන්ට් කෙනෙකුට කොහේ හිටියත් 0 කියන කාමරේ හිටියත් 1 කියන කාමරේ හිටියත් 2 කියන කාමරේ හිටියත් 3 ඉන්න කාමරේ 4 ඉන්න කාමරේ කිව්වා මොකේ හිටියත් පහට යන්න ඕනේ එළියට යන්න ඕනේ. අන්න එහෙම දාන දෑන තැනින් කොහොමද මෙයා එළියට යන පාර හොයාගන්නේ? අන්න ඕකට අපි Q learning use කරන්න තමයි දැන් try කරන්නේ. right? ඉතින් බලමු කොහොමද ඔය වැඩේ කරන්නේ කියලා. right? හරි. right දැන් මේ තියෙන්නේ possible දේවල් ටික. කියන්නේ අපිට ඒවල් දෙකේ ඉඳන් තුනට යන්න පුළුවන්. ඒ වගේම තුනේ ඉඳන් දෙකට යන්න පුළුවන්. ඒතකොට ඔයාලා මෙතන පේනවා එක මෙතන මාක් කරලා තියෙනවා. දෙකේ ඉඳන් තුනට යන්න පුළුවන්. තුනේ ඉඳන් දෙකට යන්න පුළුවන්. right? හරි. ඊට පස්සේ එකේ ඉඳන් තුනට යන්න පුළුවන්. එකේ ඉඳන් පහට යන්න පුළුවන්. right? එයා මාක් කරලා තියෙනවා. එකේ ඉඳන් තුනට තුනේ ඉඳන් එකට යන්න පුළුවන්. ඊට පස්සේ එකේ ඉඳන් පහට යන්නත් පුළුවන්. right? එහෙනම් මේ තියෙන possible දැන් බිංදුවේ ඉඳන් දෙකට යන්න බෑනේ නේද බිංදුවේ ඉඳන් දෙකට කෙලින්ම යන්න බෑ අතට ඉඳන් දෙකට පාරක් නැහැ ඒක අන්නේ යන්න පුළුවන් possible මේවා ටික තමයි මේ දීලා තියෙන්නේ right ඉතින් දැන් අපි මේකට reward එකක් define කරනවා දැන් මේ reward එක define කරන එක දැන් මේ ඔක්කොම මතක තියෙනවා දැන් මම මේවා ආයෙ කතා කරන්න යන්නේ නැහැ මොනවද ඔය state action reward මෙන්න මේ වගේ දේවල් මම ආයෙ කතා කරන්න නැහැ අපි ඒවා කතා කරලා තියෙනවා right එතකොට ඔයා මතක තියාගන්න හැම වෙලෙම අපි reinforcement learning වලින් මොකක් හරි අපේ problem එකක් solve කරද්දී අපි ඒකට අදාළව අපේ problem එක ඔයා දන්නවා define කරගන්න ඕනේ මොනවද define කරගන්න ඕනේ ඔයා state action reward state action reward මෙන්න මේ ටික ඔයා define කරන්න ඕන එක තමයි අනිවාර්යයෙන්ම ඔයාගේ task එක තමයි ඔයාගේ role එක මෙතන. දැන් අපි සාමාන්‍යයෙන් machine learning problem එකක් ගත්තාම machine learning problem එක අපි define කරනවා මොනවද? features labels supervised නම් අපි features labels වගේ define කරලා ඊට පස්සේ ඒකට අදාළව අපේ problem එක data set එකක් හොයාගෙන neural network එකක් train කරලා ඒ වගේ වැඩ ටිකක් අපි කරනවා. right? මතකනේ? හැබැයි දැන් අපි reinforcement learning වලට ආවහම right reinforcement learning වල අපි කලින් කියව වගේ කරන්න ඕනේ මේ අර දේ මොකද්ද state action reward ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට define කරන්න තියෙන්නේ මේ අපි ගත්තොත් එහෙම reinforcement learning problem එකට අදාළව right reinforcement learning problem එකට අදාළව ඒක තමයි අපිට ඒ ටික තමයි අපි define කරගන්න තියෙන්නේ. ඒ ටික define කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ ඒ implementation එක කරන්න. right? අපිට පුළුවන් ඊට පස්සේ implementation එක කරන්න. right? හරි. හරි. ඉතින් ඊළඟට දැන් මේකේ කොහොමද states actions සහ reward වෙන මේක කොහොමද අපි define කරගන්නේ state action reward ඒක මෙහෙම ඒක සම්පූර්ණයෙන්ම ඔයාගේ අතේ තියෙන දෙයක් ඔයා තමයි state action reward එක define කරන්නේ ඉතින් මේකේ මෙන්න මේ වගේ තමයි rewards ටික අපි define කරලා තියෙන්නේ ඒක ඔයාට වෙනස් කරගන්නත් පුළුවන් right ඉතින් කොහොම හරි මේකට අදාළව reward එක define කරලා තියෙන්නේ මෙහෙම දැන් මේක states විදිහට ගන්නේ මේ ඉන්න කාමර නැත්නම් මේ ඉන්න තැන් ඒ කියන්නේ මෙතන ස්ටේට්ස් පහක් හයක් විදිහට තමයි ගන්න. පළවෙනි ස්ටේට් එක, දෙවෙනි ස්ටේට් එක, තුන්වෙනි ස්ටේට් එක, හතරවෙනි ස්ටේට් එක, පස්වෙනි ස්ටේට් එක, හයවෙනි ස්ටේට් එක. right? නැත්නම් අපිට කියන්න පුළුවන් ස්ටේට් 0, right? ස්ටේට් 1, ස්ටේට් 2, ස්ටේට් 3, ස්ටේට් 4 and ස්ටේට් 5. ඒතර ස්ටේට්ස් හයක් තියෙනවා මෙතන ඔක්කොම. right? ඊට පස්සේ මෙතන ඇක්ෂන් එක විදිහට මොකද්ද ගන්නෙ? right? ඇක්ෂන් එක විදිහට ගන්නේ දැන් මේක මම කිව්වේ මේක එක ඩෙෆිනිෂන් එකක්. ඒක ඔයාට ඕන නම් ඔයාට මේ විදිහ හරියන්නේ නැත්නම් ඔයාට වෙන විදිහකට හරි මේක ඩිෆයින් කරගන්න පුළුවන්. දැන් මේකේ මේ සොලියුෂන් එකේදී අපි ගන්න කැලින්ම ස්ටේට්ස් විදිහට ගන්න මේ කාමර. නැත්නම් මෙන්න මේ ඉන්න පුළුවන් මේ ඒජන්ට් එක ඉන්න පුළුවන් ස්ටේට්ස්. එතකොට එන්වයරන්මන්ට් එක වෙන්නේ මොකද්ද? එන්වයරන්මන්ට් එක වෙන්නේ මෙන්න මේ එන්වයරන්මන්ට් එක. එතකොට ස්ටේට්ස් වෙන්නේ මෙන්න මේ එක එක කාමර සහ මේ එලියත් ස්ටේට් එකක් විදිහට තමයි ගන්න. ඊට පස්සේ ඇක්ෂන් එක වෙන්නේ මොන කාමරයටද මූව් වෙන්නේ කියන එක. ඒ කියන්නේ දෙකේ ඉන්නවා නම් දෙකේ ඉඳන් තුනටද යන්නේ. නැත්නම් දෙකේ ඉඳන් දෙකේමද ඉන්නේ. නැත්නම් දෙකේ ඉඳන් එකට යනවා. දෙකේ ඉඳන් එකට යන්න එකපාරම බෑ.
right දෙකේ ඉඳන් එකට යන්න එකපාරම බෑ right පැහැදිලිද ඉතින් ඔය වගේ කෙලින්ම යන මොකද්ද ස්ටේට් එක යන ස්ටේට් එක තමයි ඇක්ෂන් එක වෙන්නේ right එහෙනම් මේකේ ස්ටේට් වෙන්නේ පහක් තියෙනවා ඇක්ෂන් උත් පහක් තියෙනවා අය sorry ස්ටේට් හයක් තියෙනවා ඇක්ෂන් උත් හයක් තියෙනවා ඒ හැම ඇක්ෂන් එකම possible නෑ ඒ කියන්නේ possible නෑ කියන්නේ දැන් අපි දැන් බිඳුවේ ඉඳන් යන්න පුළුවන් ස්ටේට්ස් ඒ කියන්නේ ඇක්ෂන්ස් කියලා අපිට ගන්න පුළුවන් බිඳුවේ ඉඳන් යන්න පුළුවන් ස්ටේට්ස් හයක් තියෙනවා ඒ කියන්නේ හතරට යන්න පුළුවන් තුනට යන්න හැබැයි හැම එකම possible නෑ හරි දැන් බිඳුවේ ඉඳන් එකට යන්න බෑනේ එකපාරම මොකද එහෙම යන්න පාරක් නෑ හතරට ගිහිලා තුනට ගිහිලා තමයි එකට යන්න ඕනේ හරි හැබැයි දැන් තුනේ හිටියොත් එහෙම තුනේ ඉඳන් එකට යන්න පුළුවන් තුනේ ඉඳන් දෙකට යන්න පුළුවන් තුනේ ඉඳන් හතරට යන්නත් පුළුවන් right එතකොට තුනේ ඉද්දි ඔයාලට possibilities තුනක් තියෙනවා right ඊළඟට හතරේ හිටියොත් බිඳුවට යන්න පුළුවන් පහට යන්න පුළුවන් possibilities දෙකක් තියෙනවා right තේරෙනවද ඉතින් ඔන්නක තමයි states action එතකොට states කියන්නේ මෙතන තියෙන states 6 action එක වෙන්නේ මොන state එකකින් නම් මොන state එකකටද යන්නේ කියන එක තමයි action එක වෙන්නේ right මේ problem එකට අදාළව right එතකොට දැන් ඔන්න එහෙනම් states හරි actions හරි ඒ දෙක අපි define කරගත්තා ඊට පස්සේ අපිට define කරන්න තියෙන reward එක right මේකට අදාළ reward එක තමයි අපි ඊළඟට define කරගන්න ඕනේ. ඉතින් කොහොමද අපි reward එක define කරගන්නේ? reward එක define කරනකොට ඔයාලට මෙන්න මේ වගේ reward table එකක් අපි implement කරනවා. reward table එක. right? දැන් මෙතන තියෙන්නේ state එක දැන් මේ පැත්තේ තියෙන දැන් ඔයාලට මතකයි reward table එක මම reward table එක ගැන කියන්න. දැන් මෙතන තියෙන reward table එක. මේ reward table එකේ කියන්නේ හරි. මෙන්න state එක මෙන්න එතන ඉඳන් කරන action එක. right. තේරෙනවද? එතකොට දැන් මෙතන state 0 ඉඳන් right state 0 ඉඳන් state 0 ඉඳන් අපි right මට විනාඩියක් දෙන්න හරි ඉතින් දැන් අපි reward table එක මේ විදිහට define කරනවා මේකේ තියෙන්නේ මේ කියන්නේ හැම state එකේ කියන්නේ state action pairs වලට හම් වෙන reward එක. ඒ කියන්නේ දැන් මෙතන කියන්නේ මේ විදිහට දැන් බලන්න 0 ඉඳන් 0ට ගියොත් හම් වෙන reward එක තමයි මේ තියෙන්නේ. ඒක ඍණ එක කියලා දාන්නේ ඒක අතන 0 ඉඳන් ගියාට වැඩක් නැහැ. සහ දැන් බලන්න මේ 0 ඉඳන් 1ට යන්නත් බෑනේ මේ බලන්න. 0 to 1 යන්න බෑ directly. 0 to 1 directly යන්න බෑ. ඒකින්ද ඒ යන්න බැරි ඒවට අපි ඍණ එක දාලා තියෙනවා. right. දැන් මේ අය ඍණ එකම දාන්නේ. right. දැන් මේ යන්න බැරි ඒවට තමයි ඍණ එක දාලා තියෙන්නේ. මෙතන not possible states වලට. ඒ කියන්නේ not possible actions වලට. ඒ කියන්නේ අතරම state 0 ඉඳන් 0 වලට යන්න බෑ, 1 වලට යන්න බෑ, 2 වලට යන්න බෑ, 3 වලට යන්න බෑ. හැබැයි 4 වලට යන්න පුළුවන්. ඒ බලන්න. 4 වලට යන්න පුළුවන්. දැන් මේක කරලා තියෙන්නේ දැන් යන්න බැරි ඒවට ඍණ එක දීලා යන්න පුළුවන් ඒවට 0 දීලා දෙනවා. අයි 0 දෙන්නේ මේකට 10ක් විතර දුන්නා නම් හරියන්නේ. ඒ කියන්නේ. අයි මේ 0 අපිට නැතුව මේක යන්න පුළුවන් එකන්න 10ක් විතර දෙන්න පුළුවන්. පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒක ඔයාට කැමති නම් ඔයාලට දෙන්න පුළුවන්. right? දැන් මේක බලන්න හොඳට. මේක කරලා තියෙන්නේ දැන් එකේ ඉද්දි බලන්න එකේ ඉද්දි මෙයාට යන්න පුළුවන් තුනක් තියෙනවා මේ. දෙකක්. එකේ ඉඳන් පහට යන්න පුළුවන් එකේ ඉඳන් තුනට යන්න පුළුවන්. right?
එකේ ඉඳන් 5ට යන්න පුළුවන් එකේ ඉඳන් 3ට යන්න පුළුවන් මේ එකේ ඉඳන් 5ට යනකොට 100ක් දෙනවා ඇයි ඒ එකේ ඉඳන් 3ට යද්දී බිඳුවක් දෙනවා ඒ කියන්නේ එකේ ඉඳන් 3ට ගියාට වැඩක් නැහැ ඒක ලකුණු ගන්න ස්ටේට් එකක් නෙමෙයි ඒක ලකුණු හම්බෙන්නේ නැහැ එකේ ඉඳන් 50ට ගියොත් එහෙම sorry එකේ ඉඳන් 5ට ගියොත් ලකුණු 100ක් හම්බෙනවා ඇයි ඒ ඒකනේ අපේ ගෝල් එක දැන් අපි මේ කලින් එක්ස්ප්ලেইন කළා එකේ ඉඳන් 5ට ගියොත් මෙන්න මෙයා ගෝල් එක අචීව් කළා දැන් එහෙනම් ඒකට අපි දෙනවා ලකුණු 100ක් තේරෙනවද ඒකට අපි දෙනවා ලකුණු 100ක් right ඊට පස්සේ දැන් අනිත් හැම එකේදීම අපිට එච්චර වැදගත් වෙන දේවල් නෑ දැන් මෙතන බලන්න මේ කොහරි 5ට යනවාට දැන් මේ බලන්න 5ට යන්න පුළුවන් ඒ වගේ 4ෙන් 5ට ගියා කියනනම් 4 ඉඳන් 5 යන්නේ 4 වෙනි ස්ටේට් එකේ ඉඳන් 5 යන්න ඇක්ෂන් එක perform කරලා ලකුණු 100ක් වෙනවා. හරි ඊට පස්සේ 5 ඉඳන් 5ට ගියොත් 5 ඉන්නකොට 5ට යනකොටත් ලකුණු 100ක් දෙනවා. ඇයි එහෙම දෙන්නේ? ඇයි 5ට ගියපෙක්කෙන ආයේ 5න් ඇතුළට නොගන්න තමයි මෙන්න මේ ලකුණු දීලා තියෙන්නේ. කියන්නේ 5 ඉඳන් 5ට යනකොට ලකුණු 100ක්. කියන්නේ 5ේම නවතිනවා එතකොට. දැන් ඔයාලා හිතලා මෙහෙම නැතුව අපි මෙහාට නිකන් ලකුණු 10ක් වගේ දෙමු. 10ක් දීලා මෙහාට 100ක් දෙමුකෝ. ඒ කියන්නේ අර මෙන්න මේ වගේ වල 10ක් දෙනවා අපි. ඒ කියන්නේ අනිත් යන එහෙම ප්‍රශ්නයක් මෙහෙම කරන්න පුළුවන් ඔයාලා කරලා බලන්න පුළුවන්. මේකත් හොඳට වැඩ කරනවා. ඒක ඉතින් මේ ලකුණු දීලා තියෙන. එහෙම නැතුව ඔයාලට ඕනනම් කැමති ලකුණු දෙන්න පුළුවන්. කැමති රිවෝඩ් එකක් ඔයාලා ඩිෆයින් කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. right? කොහොමද මේකේ තියෙන දැන් මේක තමයි අපි කියන්නේ රිවෝඩ් ටේබල් එක කියලා. දැන් රිවෝඩ් ටේබල් එකක් අපිට තියෙනවා. රිවෝඩ් එක දැන් මෙතන තියෙන ටේබල් එකක් විදියට. දැන් මේ බොහොම ප්‍රිමිටිව් එකක් කියන්නේ මේ බොහොම බේසික් ලෙවල් එකේ එක්සැම්පල් එකක් අපි කතා කරන්නේ. ඉස්සරහට මේ රිවෝඩ් එක ඇත්තටම ටේබල් එකක් විදිහට නෙමෙයි. ඔය රිවෝඩ් එක වාට ඕන ඉක්වේෂන් එකක් බවට කන්වර්ට් කරන්න පුළුවන්. right? දැන් ගොඩක් ඇඩ්වාන්ස් reinforcement learning applications වලට යද්දී සාමාන්‍ය රිවෝඩ් එක ටේබල් එකක් විදිහට අපි රිප්‍රසන්ට් කරන්නේ නැහැ. රිවෝඩ් එක අපි ගන්නවා කෙලිම ෆන්ක්ෂන් එකක් විදිහට. ඒ කියන්නේ අපි ස්ටේට් එකයි ඇක්ෂන් එකයි දුන්නාම රිවෝඩ් එක දෙනවා. ඒ කියන්නේ රිවෝඩ් එක ෆන්ක්ෂන් එකක්. ඒ කියන්නේ රිවෝඩ් එකට අපිට දෙන්න ඕනේ මොකද්ද ස්ටේට් එක මොකද්ද ඇක්ෂන් එක කියලා දුන්නාම එයා දෙනවා මේකට අදාළ වැලියු එකක් මාක් කරන්න. ෆන්ක්ෂන් එකක් විදිහට අපිට රිවෝඩ් එක ලියන්න පුළුවන්. මේ බොහොම බේසික් එක්සැම්පල් එකක් තමයි මේ වගේ ටේබල් එකක් අරන් තියෙන. ඒතර මේ ටේබල් එකේ හැම possible reward action pair කියන්නේ reward නෙමෙයි state action pair එකම තියෙනවා. දෙකේ ඉඳන් දෙවෙනි ස්ටේට් එකේ ඉඳන් තුන්වෙනි ස්ටේට් එකට ගියොත් මොකද වෙන්නේ? රිවෝඩ් ලකුණු කීයක් හම්බ වෙනවද රිවෝඩ් එක? ඊට පස්සේ 4 ඉඳන් 5ට ගියොත් නේ 4 ඉඳන් 5ට ගියොත් ලකුණු කීයක් හම්බ වෙනවද? එහෙනම් මේ වගේ all possible state action pairs වලට හම්බ වෙන reward එක තමයි මේ reward table එක කියලා කියන්නේ. ඉතින් ඕක ඔයා define කරනවා. එහෙනම් ඔයා define කරගන්න ඕන තුනක් states, action, state space එක, action space එක, reward. right? reward එක දැනට අපි මේ වගේ table එකක් විදිහට දාගන්නේ කොහොම හරි ඔයා define කරන්න ඕනේ හැම state action pair එකටම අදාළ reward එක define කරගන්න ඕනේ. දැනට අපි මේ අරගෙන තියන්නේ බොහොම lazy එකක්. ඉතින් මේකේ තියෙන්නේ reward action pair එකට ඔයාලා define කරන්න පුළුවන්. හැබැයි ඉස්සරහට right ඉස්සරහට යද්දී අපි මේ reward එක function එකක් විදිහට represent කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ මොකද්ද state එක මොකද්ද action එක කියලා දුන්නාම එයා අපිට දෙනවා මේක reward එක number එකක් විදිහට අපිට return කරනවා. එහෙනම් function විදිහට ඉස්සරහට හදන්න පුළුවන්. right හරි එහෙනම් ඔන්න reward එකයි දැන් අපිට තියෙනවානේ state action සහ reward මෙන්න මේ තුන වා define කරගත්තට පස්සේ problem එකකට අදාළව එතනින් එහාට වාට මේකට apply කරන්න පුළුවන් Q learning algorithm එක. කියන්නේ Q learning කියන්නේ මම කිව්වා වගේ reinforcement learning algorithm එකක්. ඉතින් මේ reinforcement learning algorithm එක වාට apply කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඔය reinforcement learning algorithm එක අපි හරි මේ තමයි Q learning algorithm එක. මම තාම මේකට හරි
හරි. ඊට පස්සේ දැන් ඔන්න අපේ environment එක දැන් define වෙලා තියෙන්නේ. right? අපේ environment එක අපි දැන් define කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපේ states හරි actions හරි reward හරි. right? state එකයි action එකයි reward එකයි හරි. right? දැන් අපිට කරන්න තියෙන්නේ අපේ Q learning algorithm එක apply කරලා මේ problem එක solve කරන්න. දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙනවා ඒ Q learning algorithm එක apply කරන්න. මොකද්ද Q learning algorithm එක apply කරන එකේ මේකේ අපිට අය Q learning algorithm එක apply කරන්න හේතුව. මෙහෙමයි. දැන් අපි ගා මේ වගේ problem එකක් තියෙනවා. මේකේ අපිට ඕනේ කවුරු හරි කෙනෙක්ව මොකක් හරි ඒජන්ට් කෙනෙක්ව මේ ඕනම room එකකට දැම්මොත් එහෙම ඒ room එකේ න එළියට යන්න පාර හොයාගන්න තමයි අපි මේ වැඩේ කරන්නේ. right? right? ඒකට තමයි අපි මේ Q learning algorithm එක use කරන්නේ. ඔයාලට මතක ඇති මේ Q learning algorithm එකෙන් දෙනවා අපිට Q table එකක්. right? Q table එකක්. දැන් ඔක ඉස්සරහට අපිට මේ Q table කියන එක Q table කියන එක අපිට ඔය advanced applications වලදී Q table එකක් නෙමෙයි Q function එකක් තියෙන. ඒ කියන්නේ අපිට අදාළ state එක දුන්නාම action එක දුන්නාම මේකට අදාළ Q value එක අපිට ගෙනත් දෙන function එකක් තියෙන. අපි ඒවා ගැන ඉස්සරහට කතා කරමු. හැබැයි දැන් මේ අපි කතා කරන එකේ තියෙන්නේ බොහොම සරල level එකේ අපි කතා කරන්නේ. ඉතින් මේකේ තියෙන්නේ Q table එකක්. ඒ කියන්නේ හැම state එකක් සහ action එකටම අදාළ value එකක් තියෙනවා quality value කියලා. මම මේක ඕන තරම් කලින් ඒ වගේත් explain කරා. එතකොට ඔය Q table එක අපිට ආවට පස්සේ මොකද්ද ඔය Q table එකේ තියෙන්නේ? හරි. ඔය Q table එකේ තියෙන්නේ මෙන්න මේ විදිහට. හරි. 0 1 2 3 4 5. හරි. මේ පැත්තේ තියෙනවා states. මේ පැත්තේ තියෙනවා actions. 0 1 2 3 4 5. මේ පැත්තේ තියෙනවා actions. හරි. ඊට පස්සේ මේ හැම එකටම value එකක් තියෙනවා. කියන්නේ මෙයාට value එකක් තියෙනවා, මෙයාට value එකක් තියෙනවා, මෙයාට value එකක් තියෙනවා, මෙයාට value එකක් තියෙනවා, මෙයාට value ඔන්න හැම මේ pair එකටම value එකක් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් මේක තන 0.6යි 0.2යි 0.1යි 0.8යි right 0.9 ඔය වගේ values තියෙනවා right හැම pair එකටම values තියෙනවා. ඒතකොට දැන් මේ Q table එක මේකට අපි කියනවා Q table කියලා. මේ Q table එක අපි ගන්න ඕනේ මේක අපි train කරන්න ඕනේ. මේ Q table එක අපි train කරලා මේ Q table එක අපි ගන්න ඕනේ. right ඉතින් මේ Q table එක train කරලා දැන් මේක නිකන් මේ Q table එක ඉබේ පහළ වෙන්නේ නැහැ. අපි මේ Q table එක ගන්න අපි මේක train කරනවා. Q learning algorithm එක අපි train කරනවා. train කරාට පස්සේ මෙහෙම table එකක් අපිට එනවා. ඉතින් මේකෙන් පස්සේ මොකද වෙන්නේ? අපි මොකක් හරි ඉන්න state එක. හිතන්නකෝ අපි ඉන්න state එක 1 කියලා. right ඒතර එකේ ඉතින් මොකද්ද කරන්න ඕනේ කියලා මේ Q table එකෙන් අපිට කියනවා. මොකද්ද ගන්න ඕනේ action එක කියලා. ඒ කියන්නේ මේ state එකේදී number 1 කියන state එකේදී මොකද්ද ගන්න ඕනේ action එක කියලා එයා අපිට කියනවා. ඒ කියන්නේ state 1 එකේ ඉන්නවා නම් අපි ගන්න ඕනේ action 5. ඇයි action 5 කියලා ගන්නෙ? ඇයි action 5 කියලා ගන්නෙ? එයාගේ තමයි Q value එක maximum value එක තියෙන්නේ. maximum value දැන් මෙතන 0.6 2 1 8 මෙතන තමයි maximum value එක. එහෙනම් මේක තමයි අපි ගන්න ඕනේ action එක. right? අන්න ඒ විදිහට අපිට policy එකක් තමයි මේ Q table එකෙන් දෙන්නේ. මම මේක කලින් explain කරලා තියෙනවා. මේ Q table එකෙන් දෙන්නේ අපිට ඕනේ policy එක. ඒ කියන්නේ අපි මොකක් හරි state එකකදී මොකක්ද perform කරන්න ඕනේ action එක. මේ state එකේදී මොකක්ද perform කරන්න ඕනේ action එක. අන්න ඒක බලන්න තමයි අපි මේ Q table එක use කරන්නේ. right? Q table එකෙන් ඕක තමයි අපි Q table එක use කරන්නේ ඔය වැඩේට. දැන් බලමු කොහොමද ඔය Q table එක use කරන්න අපි Q table එක train කරලා ඉන්න නැත්නම් Q learning algorithm එක මේ problem එකට අදාළව අපි Q learning algorithm එක අපි train කරලා අපි train කරාට පස්සේ තමයි මෙන්න මෙහෙම train වුණ Q learning algorithm එකක් එන්නේ. ඉතින් ඒකෙන් පස්සේ අපිට පුළුවන් මොන state එකේ නම් මොන state එකට මොකක් හරි state එකකදී මොකද්ද perform කරන action එක කියලා අපිට determine කරන්න පුළුවන් මෙන්න මේ Q table එකෙන්. ඒක මම කලින් කතා කරලා තියෙනවා. අමතක නම් ආයෙ බලන්න ඕනේ. right හරි ඉතින් අපි බලමු මේක කොහොමද අපි initialize කරගන්නේ Q learning use කරලා අපි මේක කොහොමද solve කරන්න කියලා අපි දැන් බලමු. හරි මම ගන්නවා right මම ගන්නවා ඉස්සෙල්ලාම code එකක් අපි ලියමු. Q learning algorithm එක implement කරලා අපි code එකක් ලියලා මම ඉස්සෙල්ලාම numpy library එක ගන්නවා. ඊට පස්සේ මම අපේ reward table එක අර මම පෙන්නපු reward table එක මම define කරගන්නවා. මේ තියෙන reward table එක. right මේ reward table එක මොකක්වත් නෙමෙයි. මොකද්ද මේ R කියන්නේ np.matrix ඕන np.array
හරි np.array r කියන්නේ මෙන්න මෙයාට මේ තියෙන්නේ pivot matrix එක හරි ඊට පස්සේ මොකද අපි කරන්නේ ඊට පස්සේ මොකද කරන්නේ අපි ගන්නවා queue table එක හරි queue table එක initially හරි මේ තියෙන queue learning algorithm එක implement කරන්න මේ විදිහටම initialize queue right initialize queue සාමාන්‍යයෙන් queue table එක මම කිව්වට පස්සේ අවසානට මේ queue table එක එන්නේ කොහොමද අවසානට මේ queue table එක එන්නේ එක fill වෙනවා fill වෙලා අපිට පුළුවන්කම තියෙනවා ඒ queue table එක දිහා බලාගෙන මොන state එකේදී මොන action එකද perform කරන්න කියලා අපිට කියන්න පුළුවන්කම එනවා right හැබැයි එහෙම එන්න කලින් ඔය queue table එක අපි පටන් ගන්න zeros වලින්. ඒ කියන්නේ ඔය queue table එක ඔයා initialize කරද්දි queue table එකේ තියෙන්නේ zeros initially. දැන් ඔයා ඕනනම් r print කරලා බලන්න මේ තියෙන්නේ r matrix එක. ඊට පස්සේ මේ තියෙන්නේ q matrix එක. q matrix එක පටන් ගද්දි ඔක්කොම q matrix එකේ තියෙන්නේ zeros. මේ තියෙන්නේ q matrix එක පටන් ගන්න zeros වලින්. right. පස්සේ තමයි ඔක අපි algorithm එක දාලා තමයි මේක fill කරගන්නේ. අපි fill කරන දේ පස්සේ බලමු. ඉතින් ඔහොම තමයි අපි initialize කරගන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මෙන්න මෙහෙම වැඩ ටිකක් කරනවා. right. දැන් මේකේ අපිට තේරෙනවා actions 6ක් තියෙනවා. මොකක් හරි state එකක ඉන්නකොට මොකක් හරි state එකක ඉද්දි actions 6ක් තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට අපිට පළවෙනි state එකේ action 6 තමයි පහට යන්න පුළුවන්, තුනට යන්න පුළුවන්. කියන්නේ හැම action එකම possible නෑ. right? හැම action එකම possible නෑ. දැන් උදාහරණයක් 3 හිටියොත් එහෙම 2ට යන්න පුළුවන්, 4ට යන්න පුළුවන්, 1ට යන්න පුළුවන්. right? මේ 0 වලට යන්න බෑ, 5 වලට directly යන්න බෑ. right? හැබැයි අපි actions 6ක් තියෙනවා කියලා හිතමු. කියන්නේ මොකක් හරි තැනක ඉන්නකොට මොකක් හරි කාමරයක ඉන්නකොට යන්න පුළුවන් කාමර 6ක් තියෙනවා. හැම එකම possible නෑ. හැබැයි යන්න පුළුවන් 6ක් තියෙනවා කියලා අපි හිතමු. හරි. දැන් මොකද කරන්නේ? අපි ඉස්සල්ලාම අපි මෙයාට මෙයාව එක රැන්ඩම් තැනකින් පටන් ගන්නවා. ඒ කියන්නේ මෙයාව අපි රැන්ඩම් කාමරයකට දානවා. කොහොමද දාන්නේ රැන්ඩම් කාමරයකට? මෙන්න මේ විදිහට. මම දා ගන්නවා current state එක. current state np.random integer 0 to 6. right? ඒ කියන්නේ මේක run කරාම මොකද වෙන්නේ? randomly තැනකට වැටෙනවා. current state කියලා random තැනකට වැටෙනවා. ඒක 2 වෙන්න පුළුවන් මේ. ඒක 0 වෙන්න පුළුවන්. 2 වෙන්න පුළුවන්. 1 වෙන්න පුළුවන්. මොකක් හරි random තැනකට අපි මෙයාව දා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ environment එකේ කොහේ හරි තැනකට අපි දා ගන්නවා. ඒක 0 1 2 3 4 5 6 ඕන තැනකට වෙන්න පුළුවන්. right? හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? අපි බලනවා මේ current state එකට ආවට පස්සේ ඔය current state එකේ තියෙන්න පුළුවන් ඔය current state එකේ තියෙන්න පුළුවන් current state එකේ right ඔය දැන් ඉන්න state එකේ දැන් අපි හිතමු current state එක හරි දෙක තමයි current state random state එක දෙක ඔය දෙකේ ඉඳන් යන්න පුළුවන් තැන් මොනවද කියලා අපි බලන්න ඕනේ. කියන්නේ යන්න පුළුවන් තැන් මොනවද? දැන් දෙකේ ඉද්දි ඔයාලා දන්නවා යන්න පුළුවන් 3ට විතරයි නේ. හරි. දෙකේදී 3ට විතරයි යන්න පුළුවන්. එහෙනම් අපි බලන්න ඕනේ දෙකේ ඉන්නකොට කරන්න පුළුවන් possible actions මොනවද කියලා. ඒක අපිට බලන්න පුළුවන් දැන් උදාහරණයක් විදියට මේ reward table එකේ බලන්න පුළුවන් ඔය වැඩිම. මේ තියෙන්නේ පළවෙනි state එක, දෙවෙනි state එක, තුන්වෙනි state එක. sorry අපි මෙහෙම 0 යනකො 0 වෙනවා. 0 1 2 3 4 5 දැන් මේ දෙවෙනි එක බලන්න දෙවෙනි එකේ කරන්න පුළුවන් ඇක්ෂන් එකක් විදියට තියෙන්නේ මේ 3ට යන එක විතරයි නේද 0 1 2 3 4 5 නේ එතකොට යන්න පුළුවන් මෙයාට විතරයි එහෙනම් දෙකේ ඉඳන් යන්න පුළුවන් 3ට විතරයි එහෙනම් අපි මෙහෙම බලනවා අපි බලනවා දෙකේ ඉඳි කරන්න පුළුවන් ඇක්ෂන්ස් මොනවද කියලා අපි බලනවා ඉතින් ඒක බලන්න අපි පොඩි ෆන්ක්ෂන් එකක් ලියනවා
find available actions කියලා. right. find available actions කියලා. කොහොමද ඒක කරන්නේ මේ විදිහට? right. right. හරි මේ බලන්නකො මෙන්න මෙහායි වෙන්නේ right මෙන්න මේ කෝඩ් එකෙන් වෙන්නේ මොකද්ද හොඳට බලා ගන්න අපි ගන්නවා randomly select කර ගන්නවා මොකක් හරි state එකක් ඒ state එක අපි print කරනවා බලන්න දෙක කියලා හිතන්නකො ඊට පස්සේ මොකද කරන්නේ මෙයා මේ දෙක කියන state එක යවනවා current state කියන්නේ දෙකනේ randomly select කරන එකක් එක ඒක යවනවා අපි find available actions කියන එකට යවනවා find available actions කියන එකට යවනවා find available actions එකෙන් මොකද කරන්නේ? එයා බලනවා මේ බලන්න. R matrix එකේ ඔය row එක R matrix එකේනේ R කියන matrix එකේ ඔය row එක ගන්නවා. right? ඒ කියන්නේ අරකට අදාළ row එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට දෙකනේ මෙතන ආවේ. එහෙනම් දෙවෙනි row එක මෙයා select කරගන්නවා. මේ තියෙන දෙවෙනි row එක. select කරගෙන එයා බලනවා ඒකේ current row කියලා යාව ගන්න මේ තියෙන දැන් current row කියන එක. එයාව අරගෙන np.where current row greater than or equal to 0. ඒ කියන්නේ මේකේ බිඳුව හෝ බිඳුවට වඩා වැඩි තියෙන column numbers ටික මෙයා මෙතනට ගන්නවා available action කියලා. ඒක return කරනවා. ඒ කියන්නේ මේකේ මේ current row එකේ තියෙන බිඳුව හෝ බිඳුවට වඩා වැඩි values තියෙන rows ටික ගන්නවා. දැන් මේකේ තියෙන එක row එකයිනේ. ඒක අරගෙන available action කියන එකට දාලා ඒක return කරනවා. ඒතර available action කියලා මෙතනට එනවා. දැන් මේකට අදාළව 3 කියලා අවිලා තියෙන. ඒ තුන්වෙනි row එකේ තුන්වෙනි column එකේ තමයි 0 තියෙන්නේ. අපි තව එකක් කරලා බලමුකෝ. හරි. දැන් current state එක 3 මේ බලන්න. current state එක 3. එහෙනම් මෙයා මොකද කරන්නේ? තුන්වෙනි column එක ගන්නවා 0 1 2 3 කියන column එක. අරගෙන බලනවා ඒකේ 0 වලට වඩා වැඩි හෝ සමානය මොනවද තියෙන්නේ කියලා මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ 0 ඒක තියනවා 1 2 4. 1 2 4 කියන actions තුනම පුළුවන්. ඒක හින්දා යා available actions කියලා ඒක තමයි return කරන්නේ. පැහැදිලිද? එහෙනම් එයා බලන්නේ අර ඍණ එක නොවන ඒවා මොනවද තියෙන්නේ. අයියේ ඍණ එක කියන්නේ අපි කලින් දාගත්ත මතකයි ඍණ එක දාගත්තේ not possible ඒවට නේද මේ not possible actions වලට තමයි අපි ඍණ එක දාගත්තේ. එහෙනම් ඍණ එක නොවන actions මොනවද කියන එක තමයි මෙතනින් මේ available actions කියන find available action කියන function එකේ current state එකට දාලා දැන් ඉන්න state එකට අදාළව available actions ටික තමයි මෙන්න මෙතනින් අරගෙන තියෙන්නේ. right පැහැදිලිද? ඊට පස්සේ මොකද අපි කරන්නේ? ඊට පස්සේ මෙහෙම දෙයක් කරනවා. ඊට පස්සේ ඔය available actions වලින් අපි මොකද කරන්නේ? right
right? ඔය available actions වලින් මම එක action එකක් තෝරනවා. එක action එකක් randomly select කරනවා. randomly එකක් තෝරනවා. randomly np.random choice මෙන්න මේන available actions වලින් එකක් randomly select කරනවා එකක්. right? අපි ඕන එකපාරක් ආයෙ run කරලා බලමු. බලන්න. පළවෙනි current state කියන එක පළවෙනි එක ආවේ. ඒ කියන්නේ එහෙනම් මෙන්න මේක තමයි පළවෙනි එක විදිහට ආවේ. පළවෙනි එක තමයි current state එක විදිහට ආවේ. right? ඊට පස්සේ ඒකෙන් ඔයාලට පුළුවන් මොනවද? ඔයාලට පුළුවන් possible actions නේ. available actions දෙකක් තියෙනවනේ මොනවද? තුනක් පුළුවන් පහක් පුළුවන්. right? තුනක් පුළුවන් පහක් පුළුවන්. මේ තියෙන available actions විතර ඇවිල්ලා තියෙනවා 3 සහ 5. right? ඊට පස්සේ මොකද කරන්නේ? ඒකෙන් randomly select කරගන්න np.random choice එකක්. right? ඒක තමයි අපේ next action එක විදිහට අපි ගන්න 3 කියලා. right? හරි එකක් random. ඒකට කිසිම අදාළත්වයක් නැහැ randomly තමයි select කරන්නේ. right? randomly තමයි ඒක select කරලා තියෙන්නේ. right? හරි. ඊට පස්සේ මොකද අපි කරන්නේ? right? මේ වගේ මේක අපි කරනවා. right? මෙන්න මෙහෙම දෙයක් අපි කරනවා. ඊට පස්සේ මොකද අපි කරන්නේ? අපි ලියනවා මෙන්න මෙහෙම function එකක් update queue කියලා. මම explain කරන්නම් මේක. මම මේ update queue කියන function එක ඔයාලට explain කරන්නම් මොකක්ද කියලා. right? හරි. මේක තව gamma කියලා value එකක් අපි define කරන්න ඕනේ. මම මේ gamma කියන එක define කරන්න. right? හරි. හරි. right. මේ gamma කියන එක define කරන්න මම තව පොඩ්ඩක් මම කියන්න මොකක්ද කියලා. update queue කියලා function එකක් තියෙනවා. update queue කියන function එකෙන් කරන්නේ මෙන්න මේ තියෙන update queue කියන function එක. ඔය update queue කියන function එකෙන් වෙන්නේ මෙන්න මේ වැඩි. මෙන්න මේ වැඩේ තමයි update queue එකෙන් කරන්නේ. මේකේ මෙන්න මෙතන මේ දාන්නේ gamma කියලා එකක්. මෙන්න මේ gamma කියලා එකක්. ඔන්න ඔය gamma කියන එක තමයි මෙන්න මේ තියෙන value එක. right? discount factor කියලා අපි කියනවා. discount factor. right? අපි පොඩ්ඩක් ඔයා බලමු හිමීට discount factor කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මේක අපි මේ alpha කියන එක පොඩ්ඩක් මේ වෙලාවට අපි ටිකක් වැඩේ simple කරගන්න මම assume කරන alpha සමාන 1 කියලා. right? learning rate එක. alpha කියන්නේ learning rate. අර අපි neural network වල කතා කරපු learning rate එක නෙමෙයි. ඊට වඩා ටිකක් වෙනස්. මෙන්න මේ learning rate කියන එක අපි දැන් assume කරනවා 1යි කියලා. right?
learning rate කියන එක අපි assume කරනවා 1යි කියලා. පැහැදිලිද? මේ learning rate කියන එක අපි assume කරන 1යි. එතකොට දැන් ඔයාලට තේරෙනවා මෙතන 1 දාපු ගමන් මේ 1 රින 1 වෙලා මෙන්න මේ කෑල්ල නැති වෙලා යනවා. හරි. එතකොට මේකත් 1 වෙනවා. එතකොට මොකක්ද ඇත්තටම ඉතුරු වෙන්නේ? අපි alpha දැන් 1 කියලා හිතමු පොඩ්ඩක් වැඩි ලේසි කරගන්න. එතකොට ඔන්න ඔක තමයි එන්නේ. මොකක්ද ඔකේ තියෙන්නේ? Q state action කියන එක සමානයි කියලා කියනවා reward plus discount factor කියන්නේ gamma, right? Gamma into maximum Q state plus 1 action, right? State plus 1 action, right? මම මේක explain කරන්න මේක තමයි අපි කියන්නේ Q learning algorithm එක. Q learning equation එක. right? කොහොමද මේ Q learning equation එක අපි Q learning equation එක කොහොමද අපි apply කරන්නේ? නැත්නම් මේ Q learning ඔය මම පෙන්නලා තියෙන Q learning equation එක තියෙන්නේ උතන. ඔය Q learning equation එකෙන් තමයි අපේ algorithm එක නැත්නම් Q learning algorithm එක train වෙන්නේ. නැත්නම් අර Q table එක train වෙන්නේ මෙන්න මේ algorithm එකෙන්, right? මේකෙන් තමයි Q learning algorithm එක train වෙන්නේ. right? දැන් මෙතන ඔයාලට පේන්න ඕනේ Q table එක 0 නෙමෙයි. right? Q table එක 0. පටන් ගද්දි තිබ්බ Q table එක 0. right? මේ Q table එක initialize කරද්දි 0. දැන් අපි මෙන්න මේක අපි දාලා මේක ටිකක් train කරාට පස්සේ මේ Q table එක fill වෙනවා. right? මම ඒක පෙන්නන්නම් Q table එක fill වුණාට පස්සේ මොන වගේ එකක්ද දෙන්නේ කියලා තා පොඩ්ඩකින්. ඒවා මතක තියාගන්න. Q table එක fill කරන්න Q table එක තියෙන zeros වලින් තමයි Q table එක පටන් ගන්න. ඒ Q table එකට මෙන්න මේ equation එක දාන්න මේක train වෙනවා. මේ Q table එක fill වෙනවා. right? මේ බලන්න මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි වැඩේ වෙන්නේ. right? හොඳට බලන්න මොකද්ද අපි කරන්නේ. මෙන්න මේක තමයි අපි කරන්නේ. මේ තියෙන්නේ. Initialize Q, choose action from Q, perform action, measure reward, update Q. ආපහු පාරක් choose action from Q, perform action, measure reward, update Q. ආය පාරක් choose action from Q, perform action, measure reward, update Q. මෙන්න මේක එක දිගට අපිට කරගෙන යන්න තියෙනවා. right? ඒක තමයි එක පාරක් ඔය කළේ. ඒ බලන්න මොකද්ද වෙන්නේ කියලා. අපි ඉස්සල්ලාම random action එකක් perform කරනවා. sorry random state එකක් අපි තෝරනවා. random state එකක් තෝරලා මොකද අපි කරන්නේ? right? ඒ random state එකේ perform කරන්න පුළුවන් actions අපි ගන්නවා. right? ඒ random state එකේ perform කරන්න පුළුවන් actions ටික අපි ගන්නවා. ඒ actions ටික අරගෙන ඒ actions වලින් අපි randomly එක action එකක් තෝරනවා. එක action එකක් අපි randomly තෝරනවා. තෝරලා ඒ action එක අපි මේ next action එකයි දැන් ඉන්න state එකයි එයා තෝරපු action එකයි එයා randomly selected action එකයි දැන් ඉන්න state එකයි gamma කියන value එකයි අපි මෙන්න මේ update q කියන function එකට යවනවා. update q function එකෙන් මොකද කරන්නේ? හොඳට බලන්න. update q function එකෙන් මොකද කරන්නේ? මෙන්න මේ equation එක තමයි එයා apply කරන්නේ. බලන්න. එයා බලනවා reward එක මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් මේ ඉන්න state එකේ මේ ඉන්න state එකේ මේ action එක perform කළොත් හම්බෙන reward එක මොකක්ද? right? හරි. මට කියන්න බලන්න. එක කියන state එක තමයි current state එක. මම මේවා මෙහෙම දාන්නම්කෝ. හරි මේ බලන්න හරි. හරි.
හරි. හරි. මේ බලන්න දැන් හරි මේ බලන්න හරි. කරන්ට් ස්ටේට් එකේ ඉන්නවා. කරන්ට් ස්ටේට් එකේ possible actions තුනක් තියෙනවා. අයියේ. බලන්න මේ තුනේදී යන්න පුළුවන් තැන් තුනක් තියෙනවානේ. මොනවද? possible actions තුන මොනවද? එයාට යන්න පුළුවන් කොහටද? එකට යන්න පුළුවන්, හතරට යන්න පුළුවන්, දෙකට යන්න පුළුවන්. right? possible actions තුනක් තියෙනවා. මෙයා එකෙන් randomly select කර ගන්නවා මේ. දැන් මෙතන random එකක් තෝරන ඔය possible actions තුනේ random එකක් තෝර ගන්නවා. තෝරන්නේ දෙක. right? ඊට පස්සේ මොකද කරන්නේ? ඔය දෙක තමයි next action කියන එක. current state කියන්නේ 3, 3යි 2යි කියන එක සහ gamma කියන value එකත් එක්ක අපි මේක pass කරනවා කාටද? මෙන්න මේ update q කියන function එකට. update q කියන function එකෙන් මොකද කරන්නේ? එයා බලනවා find available actions, right? Find available action next action. ඒ කියන්නේ දැන් next action එක දෙක. right? next action එක දෙකනේ. right? ඊටසේ මෙයා find available action කියන එක බලනවා දෙවෙනි action එක perform කළා කියලා හිතනවා. right? දෙවෙනි action එක perform කළා කියලා හිතන කියන්නේ තුනේ ඉඳන් දැන් මේ බලන්න මෙයා තුන තමයි තෝරගත්තේ current state එක විදියට. ඊට පස්සේ එයා බලනවා තුනේ ඉඳන් කරන්න පුළුවන් යන්න පුළුවන් states මොනවද තියෙන්නේ කියලා. තුනේ ඉඳන් යන්න පුළුවන් states තියෙන්නේ මෙතන 3යි 1 2 4. ඒ හතර එකක් තෝරගන්නවා. තෝරගන්න දෙක. මොකද කරන්නේ? එයා ඒ දෙක දාම්මම මේ update queue කියන එකෙන් update queue කියන එකේ ඒ එන next action කියන්නේ දෙවෙනි action එක perform කරලා හිතලා කළා කියලා හිතලා එයා බලනවා ඒකේ තියෙන available actions මොනවද කියලා. කියන්නේ දෙකට ගියාම දෙකට ගියොත් දෙකේ තියෙන actions මොනවද කියලා. දෙකට ගියොත් දෙකේ තියෙන actions මොනවද? දෙකට ගියාම දෙකේ තියෙන available actions දැන් මේ available action කියන කලින් කරපු function එකක්. හරිද? ඒකෙන් කරන්නේ ඒ ඉන්න තැන පුළුවන් available actions ටික තමයි බලන්නේ. එහෙනම් දෙකේ යෙද්දි තියෙන available actions ටික බලනවා. right? අරගෙන ඒ available action එකේ right? available actions වලින් තියෙන maximum q value එකක් තියෙන එක බලනවා. maximum q value එකක් තියෙන එක බලනවා. right? right? දැන් මේක මං හිතනවා මීට වඩා හොඳයි අපි මේක print කරලා බලමු.
හරි 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 දැන් මෙහෙමයි අපි එක පොඩි මේ එකක් කරලා බලමු මම ඔක්කොම print කරලා තියෙන්නේ right මොකද්ද වෙන්නේ කියලා right හරි මම මුලින් ඉඳන් ඔක්කොම ටික රන් කරන්න හරි ඔන්න R එක initialize වුණා මේ විදිහට right ඊළඟට Q එකත් initialize කරනවා අපි zeros වලට ඊට පස්සේ අපි අර අනිත් ඒවා ටික තියනවා පුරුදු විදිහට ඊට පස්සේ මම මෙන්න මෙහෙම දෙයක් කරනවා මේ බලන්න මේ මොකද්ද ගැමා කියලා එකක් ඩිෆයින් කරනවා ගැමා කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන ඩිස්කවුන්ට් ෆැක්ටර් කියන එක හරි ඩිස්කවුන්ට් ෆැක්ටර් කියන එක මොකද කරන්නේ අපි randomly select කරගන්න ඉන්න ස්ටේට් එක දැන් ඉන්න ස්ටේට් එක අපි randomly select කරගන්නවා select කරගෙන
right මම එකපාරක් කරන්නම් හරි ඔන්න රැන්ඩම්ලි දැන් ඉන්නේ අපි හතරවෙනි ස්ටේට් එකේ කියලා එනවා 4 right ඊට පස්සේ මොකද කරන්නේ දැන් කරන්ට් ස්ටේට් එක 4 මෙයා බලනවා 4 ඉඳන් යන්න පුළුවන් තැන් මොනවද කියලා right ඒක බලන්නේ available actions කියන ෆන්ක්ෂන් එකේ available action කියන ෆන්ක්ෂන් එක ගන්නේ ඒ අදාළ හතරවෙනි ස්ටේට් එකට අදාළ රෝ එක අරගෙන ඒ රෝ එකේ අර දැන් මොකද අපි මෙතන දාලා තියෙන්නේ මේ බලන්න මේ යන්න බැරි ඒවා රින එක දාලා තියෙන්නේ යන්න පුළුවන් ඒවා බිඳුර වඩා විශාලයි right යන්න පුළුවන් ඒවා බිඳුර වඩා විශාලයි ඒකයි බලනවා බිඳුර වඩා විශාල කොලම්ස් මොනවද තියෙන්නේ කියලා ඒ current row එකේ අය බලනවා np.where current row is greater than or equal to 0 අන්න එක තමයි අපි available actions විදිහට ගන්න. ඒ available actions ටික අපි මොකද කරන්නේ මෙන්න මෙතෙන්ට return කරනවා. ඊට ඒකෙන් මොකද කරන්නේ ඒකෙන් අපි random action එක perform random action එක set කරනවා. දැන් උදාහරණයක් විදිහට හතරවෙනි එකෙන් අපිට available actions 0.35 කියලා එනවා. අයියේ බලන්නකො හතරවෙනි state එක මේ. හතරවෙනි state එකේ මොනවද available actions මේ? 0 available 3 available 5 available. එහෙනම් 0.35 කියලා අවිලා තියෙන්නේ ඒකයි. මේ තියෙන්නේ 0.35. ඊට පස්සේ ආවේ 0.35 කියන එකෙන් randomly එකක් තෝරගන්නවා. right? randomly එකක් තෝරගන්නවා. ඉතින් randomly තෝරගන්න එක මේ වෙලාවේ අපි ගන්නෙ 3 කියන එක මේ. 3 කියන එක තමයි randomly තෝරන්නේ. කිසිම එහෙම bias වීමක් නැහැ. කිසිම හේතුවක් නැහැ. randomly තෝරගන්නවා. ඔය තුනේ එකක් තෝරගත්තා random. දැන් මොකද කරන්නේ? ඒක තමයි next action කියලා අපි define කරලා තියෙන්නේ. next action. දැන් මොකද කරන්නේ? අපි current state එකයි next action එකයි මෙන්න මේ gamma කියන value එකයි යවනවා. මෙන්න මේ update q කියන function එකට. update q එකෙන් මොකද කරන්නේ? දැන් මම ඕක පැහැදිලිව පේන්න මෙතන update q function එක ඇතුළට ආවා කියලා පෙන්නන්න update q function කියලා පොඩ්ඩක් මෙතන print කරලා තියෙනවා. right? ඉතින් මෙයා මොකද කරන්නේ? next action එක. දැන් next action එක විදිහට තෝරගත්ත තුනනේ. right? එයා බලනවා 3 කියන ස්ටේට් එකේ තියෙන available actions මොනවද කියලා. දැන් මෙයා currently ඉන්නේ 4 වෙනි ස්ටේට් එකේ. හොඳට බලා ගන්න. හොඳට තේරුම් ගන්න මේක. මෙයා දැන් ඉන්නේ 4 වෙනි ස්ටේට් එකේ. හැබැයි මෙයා තෝරගන්නවා මේ වෙලාවේ perform කරන්න කියලා randomly 3 වෙනි action එක තෝරගන්නවා. දැන් මොකද කරන්නේ? මේ update queue එකේ බලනවා next action එකට ගියොත්, ඒ කියන්නේ next action එක perform කරලා next state එකට ගියොත් ඒ තුන්වෙනි ස්ටේට් එකේ මොනවද තියෙන available actions කියලා. දැන් තුනේ දැන් හතරේ ඉන්නේ. හැබැයි මෙයා හිතනවානේ මම දැන් තුන තමයි perform කරන්න කියලා. එහෙනම් එයා බලනවා තුනේ තියෙන available actions මොනවද කියලා. තුනේ තියෙන available actions ඔයාලට තියෙනවා මෙතන තුනක්. මොනවද? 1 2 4. 1 2 4 පුළුවන් කියලා එයා කියනවා. right? මොකද කරන්නේ? එහෙනම් එයා දෙනවා මෙතන මේ බලන්න මේ available actions ටික බලමු මොනවද තියෙන්නේ කියලා. available actions මේ පැහැදිලිව පේනවා මේ දැන් මම මේක පැහැදිලිව මේ තේරුම් ගන්න තමයි මේක print කරලා තියෙන්නේ. ඒතර අපි දන්නවා එහෙනම් මේ තියෙන update queue function එක ඇතුලේ print වෙන එකක්. දැන් update queue function එක ඇතුලේ තියෙනවා තුන්වෙනි එකේ දැන් තුන්වෙනි action එක perform කළා නම් ඒකේ available actions විදියට දැන් දෙනවා අපිට 1 2 4. 1 2 4 පුළුවන් කියලා කියනවා. right? ඊට පස්සේ මම ඔයාලට පොඩ්ඩක් මේ queue table එක අරගෙන පෙන්නනවා queue table එක. queue table එකේ තාමත් තියෙන zeros නේ. queue table එකේ තාමත් අපිට පේනවා පැහැදිලිව තේරෙන්නේ මේ පැහැදිලිව තියෙන්නේ මේ zeros ටික තමයි තියෙන්නේ. මම මේ queue එක පොඩ්ඩක් දාන්න new line. කවන්නේ. දැන් new line දැම්මොත් එහෙම ඕක මේ අපිට ආය රන් කරොත් මේ values ටික වෙනස් වෙන්න ඉඩ තියෙනවා. හරි? ඒකින් දවුලක් නෑ අපි දැන්ට මේ කරන්නකො. දැන් මේ තියෙන්නේ මේ එකක් උඩ තියෙන්නේ. right? කියන්නේ එක row එකක් පොඩ අවුලට ගිහිලා තියෙන්නේ. ගණන් ගන්න එපා. right? ඒතර queue table එක අපි ඉස්සලා මේක ඉස්සලා print කරලා බලනවා queue table එක මොකුත් නෑ. queue table එක zeros තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේව දෙයක් කරනවා. max value max q මට විනාඩියක් දෙන්න.
හරි ඉතින් මෙහෙමයි වෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම දෙයක් කරනවා. අපි max value එක ගන්නවා. මේ next state කියලා තෝරගත්ත එකේ next state කියලා තෝරගත්ත එක තමයි මේ 3 කියන්නේ. අපි බලනවා ඔය next state එකේ හරි Q වල අපි බලනවා Q එකේ next state කියන එක අපි බලනවා. next state කියන්නේ row එක. දැන් next state එක දිහා තෝරගෙන තියෙන 3. එහෙනම් තුන්වෙනි row එක බලනවා අපි මේ. 0 1 2 3. මෙන්න මේ row එක අපි බලනවා. හරි. මේ row එක බලලා මේ row එකේ අපි බලනවා available actions. මොනවද available actions විදිහට ආවේ අපිට? available actions විදිහට ඇවිල්ලා තියෙන්නේ දැන් 1 2 4. එහෙනම් බලනවා 1 2 4. හරි. මේක බිඳුව මෙන්න 1 ඊළඟට 2 4. මෙන්න මේ values ටික බලනවා. ඔය values වලින් මෙයා බලනවා එයා බලනවා ඔය values වලින් මේ තියෙන්නේ ඒ කියන්නේ තුන්වෙනි එක next action කියන්නේ මේ next action කියන්නේ 3 දැන් available actions කියන්නේ 1 2 4. එහෙනම් මෙයා බලනවා තුන්වෙනි row එකේ 1 2 4 තියෙන values වලින් maximum value එක මොකක්ද කියලා බලනවා. maximum value එක මොකක්ද කියලා බලනවා. මොකද්ද maximum value එක? Q වලින් බලන්නේ මේ. Q කියන matrix එකෙන් තමයි බලන්නේ. මොකද්ද maximum value එක? ඔව්. මොකද්ද maximum value එක? හා? මොකද්ද maximum value එක? ඔව්. මොකක්ද maximum value එක කියන්නේ? ඔය values තුනේ maximum value එක මොකක්ද? 0 නේද? ඒ කියන්නේ maximum value එක ඔක්කොම 0 නේ. එතකොට 0 තමයි maximum value එක. right? ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මේ max value කියන එක ගත්තට පස්සේ right? ඔය max value කියන එක තමයි ඊට පස්සේ මොකද අපි කරන්නේ? මෙන්න මේ equation එක apply කරනවා. මොකද්ද මේ equation එක? right? මොකද්ද මේ equation එක? මෙන්න මේ උඩ තියෙන equation එක. right? මේ තියෙන reward plus gamma into max next state all actions. මෙන්න මේක තමයි ඔය apply කරන්නේ. එතකොට දැන් මෙතන reward එක අපි බලනවා current state next action. ඒ කියන්නේ current state එකේ නම් next action. ඒ කියන්නේ 3 ඉඳන් 4ට යනකොට අම්මේ reward එකක්. 3 ඉඳන් sorry 4 ඉඳන් 3ට යනකොට current state එක 3 next state එක 4. එහෙනම් 4 3 කියන තැන තියෙන reward එකට අපි එකතු කරනවා gamma වතාවක්. gamma වතාවක් මෙන්න මේ max value එක. right? දැන් මේ max value එක මොකද්ද? මේ වෙලාවේ 0. right? මේ වෙලාවේ 0 තමයි max value එක. right? දැන් බලමු reward එක කීයද කියලා 4 3 reward එක. 4 3 reward එක බලන්න 4 3 reward එක 0. right? 4 3 reward එක 0 නේද මේ? 4 3 කියන තැන තියෙන reward එක 0. එහෙනම් මෙතන මොකුත් වෙන්නේ නැහැ. මෙතන වෙන්නේ 0 plus right? මෙතන මේ 0 plus 0.8 into 0 කියන්නේ 0ම තමයි. එහෙනම් මේක 0 වෙනවා. මොකද 0 වෙන්නේ? Q current state next action. ඒ කියන්නේ Q මේක සමාන වෙන්නේ මොකේද? Q 4 3 කියන එකට. right? Q 4 3 කියන තැනට 0 තමයි දැන් වැටෙන්නේ. ඒ කියන්නේ මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. right? ඕකෙදි කිසිම වෙනසක් වුණේ නැහැ. අපි තව පාරක් ඕක කරලා බලමු. මම ආයෙ පාරක් මේක රන් කරනවා. ඔය බලන්න. තාම වෙනසක් වුණේ මම ආයෙ පාරක් රන් කරන්න. තාම
හරි මම පොඩ්ඩක් මේක ආපහු මුලින්ම රන් කරන්න. එතකොට හරි. තව පාරක් රන් කරන්න. හරි. දැන් බලන්න මෙන්න මේක. randomly run කරන්නේ. current state එක 5 right current state එක 5 right available actions එක 4 5 කියලා තියෙනවා. يعني පහේද්දි යන්න පුළුවන් 1ටයි 4ටයි 5ටයි. පහේද්දි 1ටයි 4ටයි 5ටයි යන්න පුළුවන්. එයා randomly select කර ගන්නවා 5 කියන action right. ඊට මොකද කරන්නේ? මේ 5 කියන එක අරගෙන යනවා මෙයා මේ update එකට. බලනවා available actions මොනවද කියලා. available actions එකේ තියෙනවා 1 4 5 කියලා. ඒ 1 4 5 කියන එකෙන් queue table එකේ බලනවා maximum value මොනවටද තියෙන්නේ කියලා. right ඒ කියන්නේ පහට ගියාට පස්සේ පස්වෙනි එකේ මෙයා බලනවා queue එකේ තියෙන maximum values මොනවද කියලා. queue එකේ තාම තියෙන්නේ 0. එහෙනම් මෙතන 0.8 ගුණ කිරීම 0. right එයා බලනවා reward එක කීයද කියලා. current state next action. reward එක current state next action. reward අපි බලන්න ඕනේ reward එහෙනම් 5 කියන එක. right 5 කියන එකට අපි එකතු කරනවා 0.8 ගුණ කිරීම 0. right reward 5 කියන්නේ කීයද 100යි නේද reward 5 කියන්නේ එහෙනම් 100යි එහෙනම් මොකද වෙන්නේ මෙතන දැන් වැටෙනවා මේක 100 වෙනවා එහෙනම් මේක 100යි plus 0 කියන එක වැටෙනවා කාටද මේක සමාන වෙන්නේ කාටද queue state next action ඒ කියන්නේ queue 5යි 5 කියන එක 100 බවට පත් වෙනවා මේ බලන්නකෝ අර අපි දැන් මෙතන මේ අප්ඩේට් එක කළාට පස්සේ බලන්න මෙන්න මේ අප්ඩේට් එක කළාට පස්සේ මම ආපහු queue table after කියලාත් මෙතන print කරනවා queue table before print කරලා තියෙනවා queue table afterත් print කරලා තියෙනවා right queue table after එකේ වාට පේනවා මේ 5 කියන තැනට 100 වැටලා තියෙනවා හරි හරි දැන් ඔහොම queue table එක මොන එකපාරක් අප්ඩේට් queue table එකේ මුලින් තිබ්බ ඔක්කොම 0 මේ කලින් තිබ්බ ඔක්කොම 0 දැන් එකපාරක් මේක අප්ඩේට් වුණා right දැන් අපි ආයෙ පාරක් මේක කීප පාරක් රන් කරලා බලමු තාම මොකද අප්ඩේට් වීමක් වෙන්නේ ආයෙ පාරක් මම රන් කරන්න ආයෙ පාරක් රන් කරන්න ආයෙ පාරක් රන් කරන්න අන්න හරි මෙතන 180 වෙලා තියෙනවා කොහොමද 180 වුනේ බලමු මේ හරි මෙයා randomly select කරගෙන දැන් ඉන්නේ 1 කියලා 1 ඉද්දි වාට පේනවා 1 ඉද්දි මේ 3ට යන්න පුළුවන් 5ට යන්න පුළුවන් එයා තෝරගන්නවා 5 කියන එක යන්න තෝරගන්නවා randomly select කරන්නේ කොහොමද මේ අර available actions වලින් next action එක randomly තමයි තෝරගන්නේ මෙයා 3 5 කියලා තියෙනකොට මෙයා 5 තෝරගන්නවා ඊට පස්සේ බලනවා මෙතනින් ගිහිල්ලා update එකේ මොකද කරන්නේ පහේ හිටියොත් possible actions මොනවද කියලා බලනවා පහේදී available actions මොනවද කියලා බලනවා පහේදී available actions වෙන්නේ 1 4 5 ඇයි මේ බලන්නකො පහේදී යන්න පුළුවන් 1ට යන්න පුළුවන් 4ට යන්න පුළුවන් 5ට යන්න පුළුවන් ඊට මොකද මෙයා කරන්නේ පහේදී මෙයා බලනවා available actions 1 4 5 ඒ 1 4 5 කියන එකෙන් maximum value එක මොකේද තියෙන්නේ කියලා බලනවා බලන්න reward එකේ තමයි මේ queue එකේ තමයි ඒක බලන්නේ බලනවා queue එකේ පස්වෙනි එකට ගිහිල්ලා බලනවා 1 4 5 කියන values වලින් maximum value එක මොකක්ද කියලා. එහෙනම් මම බලන්නේ මේ තියෙන්නේ එහෙමනේ කියලා තියෙන්නේ. queue next action available actions වලින් maximum එක මොකක්ද කියලා බලන්න කියලා. ඉතින් බලන්න maximum එක මොකක්ද 1 4 5 100 තමයි maximum එක. හරි. එහෙනම් මොකද වෙන්නේ? මේ equation එකට අදාළ මොකද වෙන්නේ? right. reward එක කීයද? current state next action මොකද්ද? 1 5 1 5 කියන එක reward එක කීයද? 1 5 right 1 5 කියන එක reward එක 100යි මේ 1 5 කියන එක reward එක 100යි එහෙනම් මෙතන 100යි gamma 0.8 max value එක කීයද? max value එකත් ආවේ 100නේ. දැන් මොකද වෙන්නේ? මෙතන එන value එක 180යි කියලා. දැන් ඔය 180 කියන එක මොකද වෙන්නේ? කාටද assign වෙන්නේ? මේක assign වෙන්නේ queue state next action කියන එක. එහෙනම් queue 1 5 කියන තැනට වැටෙනවා 180 මේ බලන්න. කලින් එහෙම තිබ්බේ නෑ දැන් මේ 180 1 5 කියන තැනට 180 වැටෙනවා. 1 5 කියන තැනට 180 කියලා වැටෙනවා. right හරි ආය පාරක් අපි රන් කරලා බලමු අන්න හරි මෙන්න මෙතන 144 කියලා වැටෙනවා දැන් කොහොමද ඒක උනේ බලමුද
මෙතන කොහොමද 144 වුණේ කොහොමද කියලා බලමුද දැන් අපි. මේ බලන්න. දැන් මෙතන 144 වුණේ මම මේක ආය පාරක් රන් කරද්දි current state කියන එක 3 කියලා ඇවිල්ලා තියෙනවා. right? දැන් 3ට ගිහිල්ලා බැලුවාම 3ට කියාට පස්සේ ඔයාලට perform කරන්න පුළුවන් actions කීපයක් තියෙනවා. 1 කරන්න පුළුවන්, 2 කරන්න පුළුවන්, 4 කරන්න පුළුවන්. 1 2 4 මෙන්න මේ actions මේ state ඔක්කොටම මාරු වෙන්න පුළුවන්. 3 ඉඳන් 1ට මාරු වෙන්න පුළුවන්, 2ට මාරු වෙන්න පුළුවන්, 4ට මාරු වෙන්න පුළුවන්. right? එහෙනම් available actions 1 2 4. ඕකෙන් randomly select කරගන්නවා 1 කියලා. එක random ඇයි ඒ randomly select කරගත්ත එක. possible actions තුනක් තියෙනවා. ඕකෙන් එකක් තෝරගන්නවා 1. දැන් මොකද කරන්නේ? ඕකත් අරගෙන next current state එක 3යි next state එක 1යි. ඕක කරගෙන යනවා update queue කියන එකට. update queue එකට ගිහිල්ලා බලද්දි queue එක මෙහෙම තමයි දැන් update වෙලා තියෙන්නේ. right? queue එක මෙහෙම තමයි update වෙලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? එයා මෙහෙම දෙයක් කරනවා. next state එකට අදාළ available actions ටික බලන්න. next state available actions. next state කියලා කියන්නේ දැන් එයා හිතන්නේ එකේ ඉන්නවා කියලා. ඒ කලින් තුනේ හිටියේ. තුනේ හිටියාම perform කරන action එක විදිහට එක ගත්තා. එහෙනම් දැන් හිතනවා එකේ ඉන්නේ කියලා. එකේ ඉඳන් බලනවා මොනවද තියෙන possible actions කියලා. එකේ ඉදි කරන්න පුළුවන් actions මොනවද මේ? 3 කරන්න පුළුවන් 5 කරන්න පුළුවන්. 1යි 2යි පුළුවන් 3 5. 3 හෝ sorry. ඔව් එකේ ඉඳන් කරන්න පුළුවන් ඒවා තියෙන එක්කෝ 3 එක්කෝ 5. right? ඉතින් මොකද වෙන්නේ? මෙයා මෙතෙන්ට ඇවිල්ලා බලනවා queue එකේ බලනවා next state. ඒ කියන්නේ එකේ එක කියන column එකේ right? එක කියන column එකේ මෙයා බලනවා right? මේක මෙහෙම දැම්මත් අවුලක් නැහැ. ඔව්. එක කියන column එකේ තියෙන maximum value එක මොකක්ද කියලා බලනවා. එක කියන column එකේ තියෙන maximum value එක. දැන් මොකද අනිත් ඒවා 0 හින්දා එච්චර consider කරන්න ඕනේ නැහැ. ඔක්කොම බලනවා. එක කියන එකේ තියෙන maximum value එක තමයි 180. right? එහෙනම් මෙයා මෙතන ගන්නවා max value කියලා 180. එහෙනම් මොකද කරන්නේ ඊළඟට? q next state sorry current state next action. ඒ කියන්නේ q 31 කියන එකට දා ගන්නවා. reward එක මොකද්ද? 1 3 reward එක මොකද්ද? 3 ඉඳන් 1ට යද්දි reward එක මොකද්ද? 3 1 reward එක මොකද්ද? 3 1 reward එක බිඳුවයි. right? 3 1 reward එක බිඳුවයි. එහෙනම් මොකද කරන්නේ? මෙයා බලන්න මේ 3 1 කියන එක සමානයි reward r 3 1 plus 0.8 වතාවක් max කාගේද? max q ගේ පළවෙනි column එකේ තියෙන maximum value එක මොකක්ද කියලා බලන්න. පළවෙනි column එකේ තියෙන maximum value. එතකොට reward එක 0 0.8 වතාවක් පළවෙනි column එකේ තියෙන maximum value එක මේ 180 නේ. එහෙනම් 180. right? එතකොට මෙතන එනවා කීයද? 144යි කියලා. ඔන්න 144 දා ගන්නවා 3 1 කියන තැනට. අප්ඩේට් කළාට පස්සේ දැන් මෙන්න මේ අප්ඩේට් එක මෙතනින් කරනවානේ. අප්ඩේට් එක කළාට පස්සේ අපි print කරලා බැලුවාම 3 1 කියන තැනට 144 කියලා වැටෙනවා. පැහැදිලිද? right? පැහැදිලිද? right? දැන් ඔන්න ඔය විදිහට අපි මේක කරගෙන ගියාම මේ queue table එක අප්ඩේට් වෙනවා. right? උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් මේක අපි loop එකක් දාලා මේක 10000ක් විතර වගේ රන් කරමුකෝ. right? මේක 10000ක් විතර අපි රන් කරනවා. දැන් 10000 රන් කරලා ඔක්කොම පෙන්වන්න ගියොත් එහෙම අපිට සෑහෙන ලොකු වෙලාවක් යනවා. ඒකින්ද ඔක්කොම ටික පෙන්වන එක ටිකක් දැන් අයින් කරනවා. right? රන් වෙලා ඉවරයි. දැන් අපි බලමු queue එක කොහොමද එන්නේ කියලා.
හරි දැන් පොඩි අප්ඩේට් එකක් කළා මම කෝඩ් එකේ ඒක මම right මෙන්න මේක තමයි අවසානට එන Q table එක. ඔය වැඩේ අපි දැන් ඔය රැන්ඩම් වැඩේ අපි කරගෙන යනවා කීපාරක්ද right අපි ඔය රැන්ඩම් වැඩේ මෙතන කරනවා 10000 times. ඊට අවසානට මෙන්න මේ විදිහට Q table එක train වුණ Q table එක මේ විදිහට අපිට එනවා. right තේරෙනවද? දැන් මේක පොඩ්ඩක් අපිට මේ ඊට වඩා අපි මම හිතන්නේ මේක අපි normalize කරගත්තා නම් හරි. මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. මෙහෙම තමයි Q table එක එන්නේ. මම ඉතින් ඕක පොඩ්ඩක් max එකෙන් බෙදලා 100න් වැඩි කරලා අර 0.100 අතර කන්වර්ට් කර ගන්නවා. 0.100ටයි මේක කන්වර්ට් කර ගන්නවා. කරලා දශම සංඛ්‍යා දෙකකට රවුන්ඩ් ඔෆ් කර ගන්නවා. right මෙන්න මෙහෙම තමයි අවසානට ඔය එක එන්නේ. දැන් අපි කලේ මේක තමයි ආවේ. අපි ඕක maximum value එකෙන් බෙදලා 100න් ගුණ කරලා 0.100 අතරට කන්වර්ට් කර ගන්නවා. ඊට පස්සේ දෙකකට දශම සංඛ්‍යා දෙකකට රවුන්ඩ් ඔෆ් කර ගන්නවා. right ඔන්න ඔහොම තමයි ඔයාලට ඔය Q table එක එන්නේ. right ඔය train වුණ Q table එක. right දැන් මේක ආවට පස්සේ බලන්න දැන් මේකත් එක්ක අපි compare කරලා බලමු අපේ මෙන්න මෙයාව. හරි මේ තියෙන්නේ. right දැන් බලන්න මේ train වුණාට පස්සේ එන Q table එක පොඩ්ඩක් බලන්නකෝ. මොකද්ද මේකේ තියෙන්නේ කියලා මේ බලන්න. right ඔව් මේ බලන්න. දැන් මේකේ පැහැදිලිව මෙතන තේරුම් ගන්න ඕනේ මේ තියෙන්නේ 0 1 2 3 4 5 මේක 0 1 2 3 4 5 right බලන්න දැන් මේ තියෙන්නේ state මේ තියෙන්නේ perform කරන ඕනේ action එක state action right ඒ බලන්න හරි බිඳුවේ ඉද්දියා ලකුණු බිඳුවේ ඉද්දියා ලකුණු 80ක් දෙනවා 4ට යද්දි ඇයි බිඳුවේ ඉඳන් 4ට යද්දි ලකුණු 80ක් හම්බ වෙනවා right හරි බලන්න ඊට පස්සේ 4ට ගියාට පස්සේ බලන්න 4 ඊයාට පස්සේ ලකුණු 64ක් හම්බ වෙනවා ආපහු බිඳුවට යනවා ලකුණු 64ක් දෙනවා ආපහු 3ට යනවාටත් ලකුණු 64ක් දෙනවා right හැබැයි 5ට යනවා ලකුණු 100ක් දෙනවා ඒ කියන්නේ අපි බලන්නේ මේකේ මැක්සිමම් වැලියු එක මොකක්ද කියලා right තේරෙනවද දැන් මේක ට්‍රේන් වුණාට පස්සේ උදාහරණයක් විදිහට බලන්න ඔයා 3 හිටියත් මොකද වෙන්නේ කියලා උදාහරණයක් 3 ඉන්නවා කියලා හිතන්න 3 මෙන්න 3 බලන්න මේ 3 ඉදි බලන්න බොහොම පැහැදිලි වැඩක් කරනවා මේ 3 ඉදි මෙයා කියනවා දෙකට යනකොට ලකුණු 51.2කට යනකොට 51.2ක් හම්බ වෙනවා හැබැයි 4ටයි 1ටයි යනකොට ලකුණු 80 ගන්න දෙනවා. ඉතින් අනිවාර්යෙන් මේකේ මැක්සිමම් එක බැලුවොත් එහෙම ඔයා එක්කෝ මේක තෝර ගන්නවා නැත්නම් මේක තෝර ගන්න. අයියේ. දැන් දෙකට ගියාට වැඩක් නැහැ. දෙකට යද්දි ලකුණු හම්බ වෙනවා. හැබැයි දෙකට ගියාට වැඩක් වෙන්නේ නැහැ. හැබැයි එකට හරි හතරට හරි ගියොත් ඊට පස්සේ ඔයාලට පුළුවන් පහට යන්න. right? තේරෙනවද? right? දැන් මේක ට්‍රේන් වෙලා ආවට පස්සේ බොහොම පැහැදිලිව අපි මේ හැම ස්ටේට් එකකදීම අපිට මොකද කරන්න පුළුවන්? අපි ඉන්න ස්ටේට් එක දිහා බලලා ඊළඟට යන්න ඕනේ මොකේද කියලා අපිට කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට 3 ඉන්නෝ හිටියොත් කොයි වෙලාවක හරි අපි දන්නවා කොහටද යන්න ඕනේ. එක්කෝ අපි යන්න ඕනේ 1ට නැත්නම් 4ට. right? තේරෙනවද? අපි නේද? අපි එකේ හිටියොත් දන්නවා කොහටද යන්න ඕනේ. මේ එකේ හිටියොත් යන්නේ අනිවාර්යෙන් 5ට නේද? right? එහෙනම් මේ Q table එක දැන් train වුණාට පස්සේ අපිට කියනවා මොකද්ද perform කරන්න ඕනේ action එක කියලා හරියට. right? මොකද්ද දැන් හරියටම perform කරන්න ඕනේ action එක කියලා මෙයා අපිට පැහැදිලිව දැන් කියනවා.
තේරෙනවද? right හරි දැන් මේකේ කොහොමද මේ වැඩේ වුණේ ලස්සනට මේ විදිහට දැන් Q table එක මේක තමයි policy එක right මේක තමයි policy එක Q table එක තමයි policy එක මොකද Q table එකෙන් දැන් අපිට පුළුවන් ලස්සනට Q table එක දිහා බලලා අපිට කියන්න පුළුවන් දැන් මොන වෙලාවෙ මොන action එකද perform කරන්න ඕනේ කියලා right මොන වෙලාවෙ මොන action එකද දැන් perform කරන්න ඕනේ කියලා පැහැදිලිව දැන් අපිට මෙයා කියන්න පුළුවන් මෙයා right දැන් මේක කොහොමද උනේ මේ බලන්න මෙන්න මේ equation එකෙන් තමයි වැඩේ කරන්නේ ලස්සනට right මොකද මේ බලන්නකෝ මෙතන අපි මොකද්ද කරන්නේ අපි current state එක ගන්නවා current state එක අරගෙන available actions දිහා බලලා next action එකක් තෝරලා අපි update queue function එකේ මොකද කරන්නේ next action එකට ගිහිල්ලා බලනවා ඒ කියන්නේ දැන් ඊළඟ එකට ඇතුළට ඇත්තටම යනවා ගිහිල්ලා බලනවා right maximum value එක මොකක්ද කියලා queue එකේ කොහොමද ඒක බලන්නේ දැන් queue table එක මෙහෙමනේ right මේ බලන්න මේ equation එක මොකද කරන්නේ current state එකේ reward එක discount කරන කියන්නේ 0.80ක් ගන්නවා current reward එක current state එකේ දැන් මේ perform කරන action එකට right දැන් perform කරන action එකට අපි එකතු කරනවා ඊළඟ action එක perform කළාට පස්සේ queue table එකෙන් හම්බෙන maximum value එක discount කරලා 0.8කින් ඒ කියන්නේ 180ක් ගන්නවා ඊළඟ action එක perform කළාම එයාට හම්බෙන maximum value එක. දැන් මම මේ කියන එක. ඒ කියන්නේ මෙයා action එකක් perform කරලා ඒ perform කරන action එකට හම්බෙන reward එකයි උදාහ ගන්න. ඒ action එකට හම්බෙන කියන්නේ මෙතන දැන් අපි දාන්නේ RSTAT. ඒ කියන්නේ දැන් මේ current state එකේ ඉඳන් මේ action එක perform කළාට පස්සේ හම්බෙන reward එක ඊට පස්සේ අපි බලනවා ST+1 නේ. ඒ කියන්නේ ඒ action එක perform කළාට පස්සේ යන state එකේ තියෙන Q values වලින් maximum value එක කාටද තියෙන්නේ. ඒ කියන්නේ අපි බලනවා මේ action එක perform කරොත් future එකේ මොනවද මට වෙන්නේ? future එකේ මට කොතනටද යන්න පුළුවන්. right? දැන් උදාහරණයක් විදිහට ඔයාලට පැහැදිලිව තේරෙන්න ඕනේ. දැන් මේ reward matrix එක දිහා බලලා ඔයාලට ඔහොම දෙයක් කියන්න බෑ අයියේ. එතන තියෙන්නේ බිඳුව එහෙම යාට යන පාරක් කියන්න බෑ. දැන් මේක දිහා බලලා ලස්සනට ඔයාලට කියන්න පුළුවන් මේ බලන්න. 3 ෙද්දි යන්න එක්කෝ 4ට නැත්තම් 1ට. හරි. නැත්තම් 4 ෙද්දි අනිවාර්යෙන් 5ට යන්න. නැත්තම් 1 ෙද්දි අනිවාර්යෙන් 5ට යන්න. නැත්තම් 2 ෙද්දි යන්න 3ට යන්න 3ට ගිහිල්ලා 5ට යන්න. දැන් 4ට ගිහිල්ලා 5ට යන්න. හරි. තේරෙනවද? ඉතින් මේ Q matrix එක ලස්සනට එයා future value එකක් බලනවා මේ. ඒ කියන්නේ අපි action එකක් perform කළාට පස්සේ කියන්නේ දැන් අපි RSTAT නැත්තම් දැන් ඉන්න current state එකට එකතු කරනවා මේ action එක perform කළාට පස්සේ අපිට හම්බ වෙන ST+1 කියලා එකක්. අන්න ST+1 එකේ අපි Q value එක අරගෙන එයාගේ maximum value එක 0.8ට වඩා 0.8ෙන් ගුණ කරලා මෙයාට එකතු කරනවා. අයියේ. ඒක තමයි අලුත් Q value එක වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? අයි දැන් මේ action එක perform කළාට පස්සේ මෙයා යන state එක කොච්චර හොඳයිද කියන එක තමයි මෙන්න මේකෙන් කියන්නේ. මේ action එක perform කළාට පස්සේ ඊළඟට යන state එක කොච්චර හොඳයිද කියලා කියන දේ උදාහරණයක් විදිහට මෙතන right මෙතන 80 දැන් අපි 3ෙද්දි 80 කියලා කියන ඇයි ඒ 3ෙද්දි අපි කියනවා එකට යන්න කියලා. ඇයි එකට ගියාම 5ට යන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාට වැඩි වැලියු එකක් හම්බ වෙනවා right. ඒක තමයි මේකෙන් කරන්නේ. right මේ Q equation එකෙන් ඔන්න ඔය වැඩේ තමයි කරන්නේ. ඉතින් කොහොම හරි ඔය equation එක දාලා අපි Q learning algorithm එක train කරාට පස්සේ අපිට මේ වගේ train Q matrix එකක් හම්බ වෙනවා. මේකෙන් අපි කරන්නේ මොකද්ද? right මේක තමයි අපේ policy එක. අපි මොන state එකේ මොන action එකද perform කරන්න ඕනේ කියලා මෙන්න මේ Q matrix එක තමයි අපිට එතනින් එහාට කියන්නේ. පැහැදිලිද? right තේරුණාද? හරි. ඉතින් දැන් මම මේක මෙතනින් නවත්තනවා. මොකද මම ආයෙ පාරක් ඔයාලට මේක බලන්න ටයිම් එකක් දෙනවා. මොකද අපිට ඊළඟ දවසේ අපිට මේ frozen lake problem එක කරන්න පුළුවන්. මොකද මේක ටිකක් complex අරකට වඩා. right මේක ටිකක් අරකට වඩා complex. මොකද මේක අපි මේ full equation එක දානවා. right
full equation එක දානවා මෙන්න මේක අර අපි දැන් කෑල්ලක් අයින් කළා දැම්මනේ මේ alpha කියන කෑල්ල අයින් කළා දැම්මනේ ඒ alpha සමාන 1 කිව්වහම මෙන්න මේක අයින් වුණා දැන් අපි මේ පාර ඒක අයින් කිරීමක් කරන්නේ නෑ අපි full equation එක දාලා අපි වැඩේ කරනවා ටිකක් ඉන්ටරෙස්ටිං සහ ටිකක් කම්ප්ලෙක්ස් අද කරපු එකට වඩා right ඉතින් මේ කෑල්ල මම ලබන සතියේ ඉතුරු කරනවා මොකද මම බොහොම ටිකක් අර හිමින් යන්නේ මේක ටිකක් කම්ප්ලෙක්ස් හින්දා ඉතින් ඔයාලට තව chance එකක් තියෙනවා මම අදම මේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරනවා නම් එතකොට දැන් ලබන සතියේ වෙද්දි මම හිතනවා හැමෝම අනිවාර්යෙන් දැන් මේක අපි ටික දවසක් පටන් අරගෙන එතකොට ඔයාලට පුළුවන් නම් මෙන්න මේ වීඩියෝස් ටිකත් ලබන සතියේ වෙද්දි මේ දෙකයි ආය පාරක් ඔය අද කරපු එකයි ආය පාරක් රිවයිස් කරගන්න මොකද මට හිතෙනවා සමහර විට ඔයාලට මේක මිස් වෙලා ඇති කියලා මොකද ටිකක් කම්ප්ලෙක්ස් හින්දා සමහර විට ඔයා මේ ටික බැලුවේ නැත්නම් එහෙම අද කියපු එකත් ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. ඒකින්ද තව chance එකක් වටම්ම තව සතියකින් මම දැන් අදම මේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරනවා අද කරපු වීඩියෝ එකත්. ඒතර මේකයි මේ දෙකත් බලලා right ඊට පස්සේ අද කරපු එකත් මම අප්ලෝඩ් කරනවා ඒකත් බලලා තුනම බලලා මේක ලස්සනට reinforcement learning Q learning මේ හැම දෙයක්ම ගැන අයිඩියා එක අරගෙන ඇවිල්ලා අපි next week එකේ ලස්සනට මෙන්න මේක කතා කරමු full in detail explanation එකක් සහ full problem එකක්. ඒතර මේක කළාම ඔයාලට සම්පූර්ණයෙන් ඔය ඔක්කොම කතාව කොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් right ඊට පස්සේ අපිට පොඩ්ඩක් advanced දේවල් වලට යන්න පුළුවන් deep Q learning වගේ දෙයකට අපිට ඊට පස්සේ සතිය යන්න පුළුවන් මේ අපිට එතනින් ඒක ඉවර කරලා දාන්න පුළුවන් Q learning කතාව right හරි එහෙනම් අපි මෙතනින් නවත්තමු අනිවාර්යයෙන්ම වීඩියෝස් ටික බලන්න බලපු නැති කෙනෙක් කියනවා අද එකත් එක්ක බලන්න බලලා මේ ටික හොඳට cover කරගෙන එන්න එතකොට අපිට ඊළඟ දවසේ මේ application එක අපි කතා කරමු දැන් මොනවා හරි ඔයාලා doubt එකක් මොකක් හරි තේරෙන්නේ නැත්නම් මොකක් හරි problem එකක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන් සහ ඔයාලගේ දැන් ඔයා අරගෙන එන්න ඕනේ අර ඔයාලගේ ප්‍රොජෙක්ට්ස් වලට අදාළ මැටීරියල්ස් ටික රෙඩි කරලා තියන්න ඕනේ මොකද අපිට ඊළඟ සතියෙන් පස්සේ ප්‍රොජෙක්ට්ස් ටික ගැන කතා කරන්න පටන් ගන්න පුළුවන් right ඒකින්ද අනිවාර්යෙන් මේ ටික රෙඩි කරගන්න ඊළඟ සතිය වෙද්දී අපිට ඒ වැඩෙත් පටන් ගන්න පුළුවන් මැටීරියල්ස් ටික ඔක්කොම රෙඩි කරලා තියාගන්න නැත්නම් අපිට ටයිම් එක අපරාධයි right හරි මොනවා හරි ඉෂුස් තියනවා නම් අපිට දැන් කතා කරන්න පුළුවන් ඉතින් ලකුණු සමීකරණ කන්නේ සර් ආයි පාරක් බලලා හරි ඕකේ හරි එහෙනම් අපි අදට නවත්තමු ඊළඟ සතිය අපි අදාද ආයෙ පාරක් හම්බෙමු right හරි okay bye thank you